මේ ලෝකේ ගියපු කට්ටියට දැන් මගේ බිස්නස් එක කරගෙන යන්නේ කවුද? ඒක තියෙන්නේ දැන් කොහොමද? මගේ ළමයි දැන් මොනවද කරන්නේ? එයාලා ලොකු මිනිස්සුද? එයාලා මොනවද කරන්නේ? මං කලින් පාවිච්චි කරපු වාහනේ දැන් පාවිච්චි කරන්නේ කවුද? මේවා කිසි දෙයක් බලන්න කාටවත් මේ ලෝකෙට එන්න බෑ. මේ ලෝකේ තුනෙන් එකක් පාලනය කරපු අය හිටියා, දෙකෙන් එකක් පාලනය කරපු අය හිටියා, තුනෙන් දෙකක් පාලනය කරපු අය හිටියා. අපි තමයි සුපර් පවර් කියලා කියපු අය හිටියා. අපි තමයි සුපර් පවර් සුපර් නම්බර් 1 කියන අය තවත් ඉන්නවා. නමුත් මේ කවුරුවත් සදාකල් මේ මහ පොළොවේ රැඳෙන්නේ නැහැ. ඒ හැමෝටම මේ මහ පොළොව අතාරලා මේ ජීවිතය අතාරලා යන්න වෙනවා. අන්න ඒ නිසා තමයි මේ ජීවිතය අපිට ගොඩක් වටින්නේ. මේක අපිට අල්ලාහ් තාලා දීපු අවස්ථාවක්, chance එකක්. අපිට තේරෙන්නේ නැහැ මේ ජීවිතයේ තියෙන වටිනාකම වගේම බරපතලකම. අල්ලාහ් ජල්ල ජලාලහු තාලා මේ ලෝකයේ ජීවිතේ කාටවත් සදාකාලික නිරන්තර දෙයක් බවට පත් කරේ නැහැ. අල්ලාහ් තාලා මේ මහ පොළොවේ මිනිස්යව මවලා ඒ මවල තියන්නේ ඇයි කියන එකත් කුර්ආනයේ දේශනා කරන වෙලාවේ අල්ලාහ් තාලා කියනවා තබාරකල්ලදී බියදිහිල් මුල්ක් වහුව අලා කුල්ලි ෂයින් කදීර්. සෑම පාලනයක්ම Taman සතුව තියෙන අල්ලාහ් තාලා අති පිවිතුරුයි, අති පිරිසුදුයි, අති ශ්‍රේෂ්ඨයි. ඔහු කවුද? අල්ලදී ඛලකල් මෞත වල් හයාත. අල්ලාහ් තාලා කියනවා මේ ඔබට මරණයත් මරණින් පසු ඔබේ ජීවිතයත් මැව් අල්ලාහ් තාලා ශ්‍රේෂ්ඨයි. එතකොට ජීවිතය කියලා දෙයක් අපිට තියෙන්නේම මරණින් පස්සේ. මරුණාට පස්සේ. ඒ ආඛිරා ජීවිතේ මරණින් මතු ජීවිතේ තමයි සදාකාලික ජීවිතේ වෙන්නේ. දැන් සමහර අයට ඩවුට් එකක් තියෙනවා. මේ ලෝකෙන් ගියාට පස්සේ ආයෙ වෙන ලෝකයක්, මරණින් මතු ජීවිතයක් කොහොමද ඒක වෙන්නේ? එහෙම එකක් තියෙයිද? එහෙම අල්ලාහ් තාලාට කරන්න පුළුවන්ද? මැරිච්ච මිනිස්සු තවත් ලෝකෙක සදාකාලික නොමරී ඉන්න ජීවිතයක්. දැන් බලන්න මේ ලෝකේ අපි අවුරුදු කීයක් ජීවත් වෙනවද? කවුරු හරි මැරෙන්න කැමතිද? කවුරුත් මැරෙන්න කැමති නැහැ. හැමෝම කැමති හැමදාම ජීවත් වෙන්න. ඒකට ඉවරයක් නැද්ද? මේ ලෝකේ ජීවිතේ ඉවර වුණාට මේ ලෝකේ අල්ලාහ් තාලා දීලා තියෙන්නෙම ලියබ්ලුවකුම් අයියුකුම් අහ්සනු අමලා. මේ ලෝකේ අල්ලාහ් තාලාගේ අනට අවනත වෙලා හොඳ යහපත් ගුණගරුක මිනිස්සෙක් හැටියට සාර ධර්ම ගුණධර්ම දන්න මිනිස්සුත් එක්ක යහපත් විදියට කටයුතු කරන අල්ලාහ් තාලා දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධය ඍජුව ඔහුත් සමග පවත්වගෙන හොඳ ගුණගරුක ජීවිතයක් මේ මහ පොළොවේ ගත කරන්නේ කවුද කියලා පරීක්ෂා කරන්න. ඒකට තමයි මේ ජීවිතේ. එතකොට අල්ලාහ් තාලා මේ මහ පොළොවේ ජීවිතය ගැන කතා කරේම නැහැ. ජීවිතය කියලා කියන්නෙම මරණින් පස්සේ තියෙන ජීවිතය. මරණ මතු ජීවිතය. එතකොට මේ සැකේ එන්නේ කොහොමද? මරණින් පස්සේ ජීවිතයක් තියෙනවද? එහෙම වෙන්න පුළුවන්ද? අල්ලාහ් තාලා කුර්ආන් අපි සූරා යාසින් උදේ හවස පාරායනය කරනවනේ. අල්ලාහ් තාලා කුර්ආනයේ කියනවා وضرب لنا مثلا ونسي خلقه قال ما يحيي العظام وهي رميم. මිනිස්සු අහනවලු මේ දිරලා ගියපු උක වෙලා ගියපු කෑලි කෑලි වලට කැඩුණු මේ ඇටකටු වෙච්ච මේ ශරීරය අපි එක්කෙනෙක්ව මිහිදම් කරලා වල දාලා අවුරුද්දකට පස්සේ හැරුවොත් හම්බ වෙන්නේ ඇටකටු ටික. මොනවත් නැහැ, යාගේ බොඩිය නැහැ. මිනිස්සයා කල්පනා කරනවලු මේ වගේ නැති වෙලා දි รา පත් වෙලා කෑලි කෑලි වලට කැඩිලි ගියපු මේ මිනිස්සෙක් මරින් පස්සේ වෙනත් ජීවිතයකට යනවා කියන එක කොහොමද අපි අවිශ්වාස කරන්නේ?
වදරබලනා මසල වනසිය ඛල්කහ අල්ලාහ් තාලා කියනවා මිනිස්සයා තමන්ගේ මොලෙන් කල්පනා කරනවලු තමන්ව උදාහරණයට ගන්නවලු වදරබලනා මසල වනසිය ඛල්ක තමන්ව අමතක කරලා කොහොමද මේක වෙන්නේ කොහොමද මේක සිද්ධ වෙන්නේ قال ما يحيي العظام وهي رميم මේ දිරල ගියපු මේ ඇටකටු ටිකට ආයේ පණ දෙන්නේ කවුද හැබැයි ඉස්ලාමයට අනුව මිනිස්යාගේ මේ ශරීරය ඒ වගේම ආත්මය ශරීරය සම්බන්ධ වෙන්නේ පසත් එක මින්හා ඛලකනාකුම් වෆිහා නුঈදුකුම් අල්ලාහ් තාලා කියනවා ඔබ මවල තියන්නේ පසෙන් ඔබ මවල තියන්නේ පසෙන් වෆිහා නුঈදුකුම් අපි නැවතත් ඔබේ ශරීරයේ පස තුලටම රැගෙන යනවා මේ ශරීරය පස තුලට යන එකක් එතකොට මේ ආත්මය රූහ එක කියන්නේ අහසත් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක්. ආලමුල් අර්වාහ එකත් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක්. එතකොට මේ රූහ කියන අල්ලාහ් තාලා අපිට දුන්නු ආත්මයයි මේ මහ පොළවේ හැදුණු ශරීරය දෙකටම එකතු වෙනා කියන තමයි මනුෂ්‍ය ජීවියා කියලා කියන්නේ. මේ ආත්මය ගැලවිලා ගියොත් මේක ඩෙඩ් බොඩි එකක් විතරයි. එයාට හැම සාතු සප්පායමක්ම තියෙන්නේ රූහ කියන එක තියෙනකන් විතරයි. එතකොට ඊළඟ මරණ මතු ජීවිතයට යන්නේ ශරීරයේද ආත්මයේද කියලා අහුවොත් ආත්මය තමයි යන්නේ. ඒකද රූහ தான் மௌத்துக்கு பின்னால வாழ்க்கைக்கு போகுது. சரி அப்படினாலும் මිනිස්සු අහනවලු කාල මයුල් යදමෝ හිරමි මේ දිරල ගියපු මේ පස් වෙලා ගියපු මේ ශරීරයකට පණ දෙන්න පුළුවන්ද? අල්ලාහ් තාලා කියනවා කුල් යුහීහල්ලදි අන්ෂාහා අවවල මර්රා ඊට පස්සේ අල්ලාහ් තාලා කියනවා මිනිස්සුන්ට මේ සැකේ එනවද? එහෙනම් මිනිස්සයා කල්පනා කරන්න ඕනේ කුල් නබිතුමාණෙනි කියන්නේ යුහීහල්ලදි අන්ෂාහා අවවල මර්රා දැන් ඔයා ඉපදෙන්න කලින් කොහෙද හිටියේ? දැන් එක්කෙනෙකුට අවුරුදු 20යි නම් 25කට කලින් ඔයා කවුද? ඔයා කොහෙද? කෙනෙකුට අවුරුදු 60යි නම් අවුරුදු 70කට කලින් ඔයා කොහෙද? ඔයා කවුද? මේ ලෝකේ ඔයා කියලා කෙනෙක් හිටියේ නැහැ. ඔයාගේ නමක් තිබ්බේ නැහැ. ඔයාගේ රූපයක් තිබ්බේ නැහැ. නැති ඔයාව ඇති කරන්න ශක්තියක් තියෙන දෙවියන් වහන්සේම තමයි නැති වුණු ඔබව නැවත ඇති කරන්නේ. අල්ලාහ් තාලා සූරතුල් දහර් වල කියනවා හල් අතා අලල් ඉන්සානි හීනුම් මිනද් දහර් ලම් යකුම් ෂයිअම් මස්කූරා මිනිස්සයා කල්පනා කරන්න හොඳ නැද්ද? මිනිස්සයාට කාලයක් තිබුණේ නැද්ද? Taman කවුද කියලා හඳුනා නොගත්ත කාලයක් මේ ලෝකේ තිබුණා කියලා. දැන් හැමෝටම නමක් තියෙනවා අබ්දුල්ලා, අබ්දුල් රහ්මාන්, නාසර් කියනවා, අයියාස් කියනවා, ඔහොම නම් තියෙනවනේ. දැන් නාසර් කියන කෙනාට අවුරුදු 40ක් නම් වයස. අල්ලාහ් තාලා කියනවා අවුරුදු 40කට කලින් එහෙම කෙනෙක් මේ පොළවේ හිටියද? නැහැ. අල්ලාහ් තාලා මවල ඔහු ඇති කරලා ඒ නමෙන් ඔහුව මේ ලෝකේ ජීවත් කරා. ඒක කාටද පුළුවන්? අල්ලාහ් තාලාට පුළුවන්. අල්ලාහ් තාලා කියනවා නැති ඔයාව ඇති කරන්න අපිට පුළුවන් නම් ඇති ඔයාව නැති කරලා නැති වෙච්ච ඔයාව ඇති කරන්න අපිට පුළුවන්. මේක ගැන සැකයක් ඇති කරගන්න ඕනේ නැහැ. මිනිස්සු ඒක කල්පනා කරොත් ඇති. මම ඉපදෙන්න කලින් කොහෙද හිටියේ? මම කොහොමද මේ ලෝකෙට ආවේ? ඒක අපි කවුරුත් දන්නේ නැහැ. අල්ලාහ් තාලා අපිව ඇති කරා වගේම නැති කරනවා. නැති වූ අපිව අල්ලාහ් තාලා නැවත ඇති කරනවා. ඒක මරින් මතු තියෙන ජීවිතය තමයි අපේ සදාකාලික නොමරණ ජීවිතය. එතකොට මේ ලෝකේ ජීවිතේ දීලා තියෙන්නේ මොකටද? ඒ සදාකාලික ජීවිතය. ජය පරාජය තීරණය කර ගැනීමේ ඒ අයිතිය මිනිස්යාට පවරලා තමයි අල්ලාහ් තාලා මේ ලෝකේ ජීවත් කරවලා තියෙන්නේ. قد أفلح من زكاها وقد خاب من دساها මේ හිත පාලනය කරගෙන අල්ලාහ් තාලාට අවනත වෙලා අල්ලාහ් තාලාගේ අනට කීකරු වෙලා මේ ලෝකේ ජීවිතේ බොරුවක් කියලා තේරුම් අරගෙන ජීවත් වෙන මිනිස්සු යහපත් විදිහට ජීවත් වෙන මිනිස්සු හොඳ ආකාරව ජීවත් වෙන මිනිස්සු හිත පාලනය කරගත්ත මිනිස්සු මරණින් පස්සේ ජයග්‍රහණය ලබනවා. වකද ખાබ මන් දස්සාහා හැබැයි මේ බොරු ලෝකෙට රැවටිලා තමන්ගේ හිත මේ ලෝකයේ ජීවිතයට පූජා කරලා හලාල් හරාම් මොනවද කියලා දන්නේ නැතුව හොඳ නරක මොකක්ද කියලා දන්නේ නැතුව යහපත අයහපත කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව අල්ලාහ් තාලාට අකීකරු වෙලා මිනිස්සුත් එක්ක රණ්ඩු සරුවල් කරගෙන
අයහපත් ජීවිතයක් ගත කරන අය මරුණට පස්සේ පෙරදිනවා. ඒක තමයි දිනන්න ඕනේ ජීවිතේ. අද බලන්න මේ මිනිස්සයා මේ ලෝකේ ජීවත් වෙනවා. අල්ලාහ් ඒ මිනිස්සයා උත්සාහ කරන්නේ ඉන්නල් මෞතල්ලදී තෆිරුන මින්නු ෆයිනහු මුලාකිකුම්. මේ ආත්මය රැකගන්නනේ මෙච්චර මහන්සි වෙන්නේ මිනිස්සයා. එහෙමනේ නොකා නොබී හිටියොත් මොනවද වෙන්නේ? දවසක මැරෙනවා. එහෙනම් අයි කන්නේ බොන්නේ? නොමැරී ඉන්න. දැන් කෙනෙකුට ලෙඩ වෙනවා. ලෙඩ වුණොත් නුවර හොස්පිටල් එකේ නතර කරනවා. නවල කෑගල හොස්පිටල් නතර කරනවා. ඊට පස්සේ ඇම්බියුලන්ස් එකේ නුවර යවනවා. නුවර තියලා බලනවා හරියන්නේ නැහැ. පවුලේ ඔක්කොම සාකච්ඡා කරලා අපි දාමු සුවසේවනට නැත්තම් ආසිරියකට දාමු නැත්තම් නවලෝක දාමු කියලා ඒකට අරන් යනවා. ඒකටත් අරන් ගිහලා ටික දවසක් මැසිමේ ඉන්නවා. ડોක්ටර් කියනවා මෙහෙම හරියන්නේ නැහැ. මෙයාව දාමු කොළඹට. ඊට පස්සේ කොළඹ යනවා. කොළඹ බෙහෙත් කරලා එහෙ ડોක්ටර් කෙනෙක් කියනවා යවමු ඉන්දියාවට. ඉන්දියාව ගියපුවාම ඒ ડોක්ටර් කියනවා යවමු මැලේසියාවට. මැලේසියාවේ ડોක්ටර් කියනවා යවමු බැංකොක් වලට. බැංකොක් වලට ගිහිල්ලා එහෙදි මෙහෙම ඉර කෙලින් ගියපුවාම කොලේ කොතලා ඉටි කොලේ කොතලා ආයෙත් යවනවා ලංකාවට. මෙන්න බොඩි එක එනවා. ඒ එච්චර දුර ගියේ මොකටද? මේ ආත්මය කියන දේ ආරක්ෂා කරගන්න. ද රූහ පාදගාකතන ඉඳ පාඩි. මේ ලෝකේ ජීවත් වෙන ටිකට මේ ආත්මයට යහපතක් කරන්න කල්පනා කරන මිනිස්සයා මරුණට පස්සේ තමන්ගේ ආත්මය ගැන හිතන්නේ නැහනේ. මං මරුණොත් මාව ගිහිල්ලා මිහිදන් කළොත් මගේ රූහ එක මේ ශරීරයෙන් වෙන් වුණොත් ඊට පස්සේ ඒ රූහ එක යන්නේ ස්වර්ගයට නිරේටද කියලා තීරණය කරන්න ඕනේ මම කියලා මිනිස්සයා කල්පනා කරන්නේ නැහැ. එතකොට ඒ ආත්මය ස්වර්ගයට අරන් යන වගකීම මිනිස්සයාගේ අතට අල්ලාහ් තාලා පවර්ලා තියෙනවා. ලා ඉක්රාහ ෆිද්දීන් කත් තබයන රුෂ්දු මිනල් ගයි. ඉස්ලාමයේ තුල බල කිරීමක් නැහැ. ගෙදර ගිහිල්ලා ගුටි දීලා පස්වෙල වැන්දේ නැත්තම් දෙනවා ගුටි කියලා ගහලා පල්ලියට එකන් එන්න ඕනේ නැහැ. ලා ඉක්රාහ ෆිද්දීන් මේ මාර්ගය තුල මේ ජීවන ක්‍රමය තුල බලහත්කාරකමක් නැහැ. ඒකට හේතුව මොකක්ද? කත්තබයන රුෂ්දු මිනල් ගයි. හරි වැරදි කවුද කියලා තේරෙන්නේ නැති මිනිස්සු මේ ලෝකේ නෑ. ඉන්නවා. හැමෝටම හොඳ නරක හරි වැරදි තේරෙනවා. ඒ නිසා තමයි අල්ලාහ් තාලා මිනිස්යාමට දුන්න අයිතිය ඔයාම තෝරගන්න මරුණට පස්සේ ස්වර්ගයට යනවද අපායට යනවද? ඒක තීරණය කරන්න ඕනේ කවුද? ජීවත් වෙන අපි. අපි ස්වර්ගයට යන්න ඕනේ නම් ඒකට අනුව අපේ ජීවිතේ හැඩගස්වන්න ඕනේ. නෑ අපි අපායටත් මිනිස්සු එපෙයි කියන කට්ටියත් ඉන්නවා. එහෙම නිකන් ඒක සෙල්ලමකට ගත්ත මිනිස්සුත් ඉන්නවා. ආදරණීය සහෝදරවරුනි, එතකොට අල්ලාහ් ජල්ල සුබ්හානහු තාලා අපිට මේ ලෝකේ ජීවිතේ දීලා තියෙන්නේ මරණින් පස්සේ තියෙන ජීවිතේ යහපත් කරගන්න. මරණින් පස්සේ තියෙන ජීවිතේ වෙනුවෙන් ජීවත් වෙන්න. එතකොට මේ ලෝකේ ජීවිතේ අපිට කොච්චර වටිනවද? ජීවත් වෙන හැම තප්පරේම වටිනවා. ඇයි? ඒ හැම තප්පරේම මට මගේ මරණමතු ජීවිතේ යහපත වෙනුවෙන් කැප කරන්න පුළුවන්. අද මිනිස්සුන්ට අමල් කියන දේ ගොඩක් ලේසි. හැබැයි කරන්නේ නැහැ. දැන් මං කියන්නේ මං බයන් වල නිතර කියනවා සුබ්හානල්ලා කියලා කියන එක එච්චර අමාරු දෙයක්ද? සුබ්හානල්ලා කියලා කියන එක ඕක මේ සල්ලි දීලා කෝටි ගණන් දීලා මේ කටත්‍රි දෙනවා අපිට බෑ. සුබ්හානල්ලා කියද්දි කට මේ පැත්ත හක්ක හිර වෙනවා එහෙම තියනවද? නෑනේ. සුබ්හානල්ලා කියලා කිව්වොත් ලැබෙන්නේ මොකක්ද? එක සුබ්හානල්ලා එකක් කියලා කිව්වොත් ඒ මිනිස්යාට අල්ලාහ් තාලා ස්වර්ගයේ මාළිගයක් තනනවා. ඒ කියන්නේ අපි එතන ඔල්රෙඩි ගයක් අරන් තියෙන ස්වර්ගයේ. එතකොට අපි අනිවාර්යෙන් හිතන්න යනවාමයි. එහෙමනේ මගේ දේපල එහෙ තියෙනවා නම් මම යනවාමයි. එතකොට කවුරු හරි මේ හැම අවුරුද්දෙම පල්ලියේ zakat එකට ලෙටර් එක දෙනවා. අපේ කුස්සිය කැඩිලා, අපේ টয়ලට් එක කැඩිලා, වොෂ්රූම් එක කැඩිලා, අපි ගේ පොඩ්ඩක් බැඳ ගන්න ඕනේ. මේ මැරෙනකන් ඉන්න ඕන කියලා හිතන මිනිස්සු මැරුණට පස්සේ මට ස්වර්ගයක් තියෙන්න ඕන කියලා කවුරුත් හිතන්නේ නැහැ. ඒක හම්බ කරන්න ලේසි. සුබ්හානල්ලා එච්චරයි. දවසකට සුබ්හානල්ලා කීයක් කියන්න පුළුවන්? මේකට සල්ලි වේදන් වෙනවද? අපි සුබ්හානල්ලා කියනකොට අපේ බැංකුවෙන් සල්ලි කපනවද? නැහැනේ. එහෙම නැහැ. ඒතර මේ අමල් ලේසි අපි කරන්නේ.
ඒ කියන එක සුබ්හානල්ලාහ් එකක් කියන්නේ මම මගේ මරණ මතු ජීවිතේට කරන ආයෝජනයක්. නන් මෞතුக்கு பின்னால் உள்ள வாழ்க்கை சில ஒரு சின்ன டிபாசிட் தான் அது. අත්තබස්සුම ෆී වජහි අඛීක ලක සදකා. නබිතුමා කියනවා දන් දෙන්න හිතනවනේ. කෝටි ගණන් ලක්ෂ ගණන් ගෙවල් බඳින්න ඕනේ, අරක දෙන්න ඕනේ, මේක දෙන්න ඕනේ. නබිතුමා කියනවා තවත් මිනිස්සෙක්ගේ මූණට පොඩි හිනාවක් දෙන එකක් දානයක්. සමහර අය එහෙම හිනා වෙන්නෙත් නැහැ. හිනා වෙන්නත් සල්ලි දෙන්න ඕනේ සමහර අය. පොඩි දෙයක්නේ. කෙනෙක් දිහා බලලා පොඩ්ඩක් මූණට හිනාවක් දෙන එක සදකා. එතකොට මේ යහපත කියන එක இந்த நன்மைன்னு சொல்றது எவ்வளவு லேசின்னு பாருங்க பாப்போம். செய்ய எவ்வளவு லேசி நாங்க செய்யறல. එතකොට ඒ මරණ මතු ජීවිතය වෙනුවෙන් කල්පනා කරන්න ඕනේ මේ ගෙවන හැම තප්පරේම ආයෝජනයක් වෙන්න ඕනේ. கழிக்கிற ஒவ்வொரு நொடியும் அந்த மௌத்துக்கு பின்னால் உள்ள வாழ்க்கைக்கு ஏதோ ஒரு நல்லதை கொண்டு போய் சேர்க்கணும். சுப்ஹானல்லாஹ். එතකොට ඒ ජීවිතේ හදන්න තමයි මේ ජීවිතේ දීලා තියෙන්නේ. මේ ජීවිතේ කොච්චර ලොකුයිද කියන්නේ මේ ජීවිතේ මේ இந்த வாழ்க்கை எவ்வளவு பெருசு சொல்லுங்க பாப்போம் யாராவது. අපි ජීවත් වෙන සදාකාලිකයේ ඇත්ත ජීවිතේ තියෙනවනේ. පැහැදිලිව හදීස් වල නබිතුමා සඳහන් කරනවා මේ ලෝකයේ මිනිස්සයා ඒ මරණ මතු ජීවිතේ ජීවත් වෙන එක දවසක් මේ ලෝකයේ ජීවත් වෙන අවුරුදු 1000කට සමානයි. 1000 வருஷம் அங்க ஒரே ஒரு நாள். කල්පනා කරලා බලන්න. දැන් මෙහෙ නෙමෙයි අල්ලාහ් තාලා මෙහෙ ටයිම් එක හදලා තියෙන්නේ. එහෙ ටයිම් එක ඒ විදිහට හදලා තියෙන්නේ. මෙහෙ ටයිම් එක වෙනයි, එහෙ ටයිම් එක වෙනයි. මෙහෙ ලයිෆ් ස්ටයිල් එක වෙනයි, එහෙ ලයිෆ් ස්ටයිල් එක වෙනයි. දැන් මෙහෙ මොනවා හරි කියාවොත් පැය 4ක් යද්දි වොෂ්රූම් යන්න ඕනේ. එහෙව නැහැ. තේරෙනවද? දැන් මෙහෙ තියෙන ස්ටයිල් එක නෙමෙයි එහෙ තියෙන්නේ. දැන් මෙහෙ අපේ වයස ඉපදිලා අවුරුදු 10ක් යද්දි 10යි. අවුරුදු 20ක් යද්දි 20යි. හැබැයි ස්වර්ගේ අවුරුදු කීයද? 33යි. කොච්චර කාලයක් ජීවත් වුණත් වයස කීයද? 33යි. අල්ලාහුල්ලදි ඛලකකුම් මින් දුඅෆින් සුම්ම ජஅල මින් බාදි දුඅෆින් කුවා සුම්ම ජஅල මින් බාදි කුවති දුඅෆ වෂයිබා. අල්ලාහ් තාලා කියන මේ ලෝකේ මිනිස්සයා ඉපදෙනකොට බොහොම දුබල විදියට ඉපදුනේ. කණ්ඩ බොණ්ඩ දන්නේ නැහැ, අඳින්න දන්නේ නැහැ, යන්න ඕන තැන දන්නේ නැහැ, කතා කරන භාෂාව දන්නේ නැහැ. සුම්ම ජාල මින් බාදි දුඅෆල් කුවා. අල්ලාහ් තාලා ඊට පස්සේ මේ මොනවත් බැරි මිනිස්සයව හැමදේම පුළුවන් කෙනෙක් බවට පත් කරා. තරුණ වුණා. හැබැයි ඒ තරුණ කාලෙත් සමදාම රැඳෙන්නේ නැහැ. ඊට පස්සේ ආයේ වයසට යනවා, කොණ්ඩේ සුදු වෙනවා, දත් පැටෙනවා, කන් ඇහෙන්නේ නැහැ, ඇස් පෙන්නේ නැහැ. හැබැයි ස්වර්ගයේ එහෙම නැහැ. හැමදාම යන්. හැමදාම යන්. හැබැයි කාලය යනවා, වයස යන්නේ නැහැ. මෙහි කාලය යනකොට වයස යනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අද ගොඩක් අය බර්ත්ඩේස් හැපි බර්ත්ඩේ කියලා සින්දු කියපේ. දැන් මං ඉන්ටර්සිටි බස් එකේ ආවේ මේ කෑගල්ලට. එනකොට පිටිපස්සේ සීට් එකේ කොල්ලෝ ටිකක් කාටදෝ කෝල් කරලා බර්ත්ඩේ සමරනවා. දැන් මං කියන්නේ ඔගේ සමරන්න මොකද්ද තියෙන්නේ වලපල්ලට යන ගමනේ. අවුරුදු 31 කනට 31 වුණා කියන්නේ හැපි බර්ත්ඩේද ඒක? එයා වලට යන්න තව ලං වුණා. එච්චරයි. ඔගේ සමරන්න සතුටු වෙන්න දෙයක් නැහැ. එතකොට මේ ලෝකේ ටික ටික ඉවර වෙනවා. ආඛිරාවේ ජීවිතය ඉවර වෙනවද? ඉවර වෙන්නේ නැහැ. මීට වඩා ඩිෆරන්ට්. එතකොට මෙහි ඉන්න ඉද්දත ෂුහූර ඉන්දල්ලාහි ඉස්නාශර ශහරන් ෆී කිතාබිල්ලා. අල්ලාහ් තාලාගේ නියමයට අනුව මේ ලෝකයේ අවුරුද්දට මාස 12යි. දවසට පැය 24යි. ඒක වෙනස් කරන්න බෑ. නමුත් අල්ලාහ් තාලා කියනවා මරණ මතු ජීවිතේ ගෙවන එක දවසක් මේ ලෝකේ අවුරුදු 1000කට සමානයි. එතකොට ගණන් හදලා බැලුවොත් මේ ලෝකේ අපි ජීවත් වෙන්නේ පැය දෙකමාරයි. පැය දෙකමාරට අපි කරන හදියක්. මේ පැය දෙකමාර ගොඩ දාගන්න අපි විඳින දුකක්. யோசிச்சு பாருங்களே. உண்மையான வாழ்க்கையோட கம்பேர் பண்ணக்குள்ள 2.5 மணித்தியாலம், அதுவும் 2.5 மணித்தியாலம் எப்படி முக்கி 63 தாண்டணும். அப்பதான் 2.5. බොහොම අමාරුවෙන් හැරමිටි ගගා හබල් ගගා සුගර් චෙක් කර ප්‍රෙෂර් චෙක් කර ෆුල් බෙඩි චෙක් අප් කර කොහමරි 63 70 වෙනකන් ඇද්දොත් තමයි පැය දෙකමාර. නැත්තම් පැයයි විනාඩි 45යි ඕමයි ජීවිතේ. මේක ගෙවන්න විඳින දුකක්. ඉතින් මේ විනාඩි 45 මේ පැය දෙකමාර අල්ලාහ් තාලාට අවනත වෙලා ජීවත් වුණොත් සදාකාලික ජීවිතේ යහපත් වෙනවනේ. இதை யோசிக்கிறான் இல்லையா ஒரு மனுஷன்? அட கிடைச்ச இந்த கொஞ்சம் டைம் நான் அல்லாஹ்க்கு பொருத்தமா வாழ்ந்துட்டு போறேனே. ஆதனி சகோதர வருணி
ඉතින් ඒක තමයි අල්ලාහ් තාලා අපිට ජීවිතයක් දීලා තියෙන්නේ මේ ලෝකේ අල්ලාහ් තාලා ජීවත් වෙලා පෙන්වන්න. ඒ අනුව තමයි අපේ மரண மத்து ஜீவிතේ යහපත් වෙන්නේ. நாங்க இந்த துனியால வாழ்ற ஒவ்வொரு நிமிஷமும் அல்லாஹ்க்கு பொருத்தமா வாழ்கிறோம். ආදරණීය සහෝදරවරුනි, මුස්ලිම්වරුනි, ගෞරවනීය මව්වරුනි, සහෝදරියනි. එතකොට ඒක තමයි මං දැන් මේ සහෝදරයෝ, මේ තරුණයෝ මගෙන් අහුවා බයන් එකට ටොපික් එකක් මොකක්ද හසරත් දාන්නේ කියලා. මම කිව්වා ඉස්ලාම් කියන්නේ ආගමක් නෙවෙයි ජීවිතයක්. ඉස්ලාම් කියන්නේ මොකද්ද? ලයිෆ් ස්ටයිල්. ඒක ඇවිල්ලා යන්න ඕන මාර්ගයක්. අල්ලාහ් තාලා කුර්ආනයේ කියන්නේ අල් යවුම අක්මල්තු ලකුම් දීනකුම්. දීන් කියන්නේ මොකක්ද? මාර්ගය. ආගමක් කියලා කියන්නේ මොකද්ද? ආගමක් කියලා කියන්නේ තමන් පිළිපදින විශ්වාස කරන තමන් පිළිගත්ත. තමන් දෙවියන් කියලා විශ්වාස කරන. නැත්නම් තමන්ට ශක්තියක් දෙනවා කියලා විශ්වාස කරන ඕනෑම දෙයකට ඒ දෙකත් එක්ක සම්බන්ධ වෙච්ච තමන් නම දෙන කෙනා නැමදුම ලබන්න අතර සම්බන්ධ වෙච්ච ඒ ලයිෆ් එක විතරයි ආගම කියලා කියන්නේ. ஒரு மதம் என்று சொல்றது ஒரு மனுஷனுக்கு வழிபட்டு கொண்டிருக்கிறது. ஆனா இஸ்லாம் என்று சொல்றது மதம் அல்ல, ஒரு மார்க்கம். ඒක ජීවිත රටාවක්. ඉපදුනොත් මරණය දක්වා, ඇහැරුණොත් නිින්ද දක්වා ගත කරන පැය 24ම කොහොමද ගත කරන්න ඕන කියලා තප්පරෙන් තප්පරේ අපිට උගන්වන මේ මාර්ගය තමයි ඉස්ලාමය. இது ஒரு லைஃப் ஸ்டைல் வாழணும். ஒரு மதம் என்று இருந்தால் அங்க திருமணம் சுன்னத்தாக இருக்காது. එහෙමනේ. ආගම කියලා කිව්වොත් ආගම කියලා කියන්නේ ඒ ආගමේ කිසිම භුක්ති විඳීමක් නැහැ. විවාහය නැහැ. සතුට නැහැ. හැබැයි ඉස්ලාම් වල එහෙම තියනවද එකක්? නැහනේ. ඔයාලා කවුරුත් විවාහ වෙන්න බෑ. කැලේට වෙලා ඉන්න ඕනේ. එහෙම තියනවද? එහෙම නැහැ. මිනිස්යාට තමන්ගේ සතුට, තමන්ගේ විනෝදය ඒක විවාහය වෙන්න පුළුවන්. ඕනෑම දෙයක් වෙන්න පුළුවන් හලාල් ක්‍රමයට. එතකොට මේක තමයි ජීවිතේ. ඉස්ලාම් කියන්නේ ජීවිතයක්. විවාහ වෙන්න ඕනේ ඒක කොහොමද? වෙළඳාම් කරන්න ඕනේ ඒක කොහොමද? වොෂ්රූම් යන්න ඕනේ ඒක කොහොමද? කන්න ඕනේ බොන්න ඕනේ ඒක කොහොමද? එතකොට මේ හැමදේම ඉස්ලාමයේ කියන්නේ ජීවිත ක්‍රමයක්. අඳින්නේ පළඳින්න ඕනේ ඒක කොහොමද? උඩුකොණ මෙපිටි. එංගර උඩුපු අදේපිටි. ඒක අඳින්න ඕනේ කොහොමද? එතකොට ඒ ක්‍රමයක් තමයි මිනිස්යාගේ ගෞරවය රැකෙන, මිනිස්යාගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරන ලයිෆ් ස්ටයිල් එකක් තමයි ඉස්ලාම් කියලා කියන්නේ. ජීවිත රටාවක්. එතකොට මේ ජීවිත රටාව සම්බන්ධ වෙන්නේ ප්‍රධාන මාතෘකා පහක් එක්ක. මේ අල්ලාහ් තාලා ජීවත් වෙන්න දීපු මේ ජීවිතය කුර්ආන් හදීස් වල ඉගැන්වීමට අනුව ප්‍රධාන කොටස් පහකට බෙදෙනවා. එකක් තමයි ඊමාන්. ඊමාන් කියලා කියන්නේ මොකද්ද? අපේ විශ්වාසය, අපි විශ්වාස කරන දේ. අපේ විශ්වාසය, එංග්‍රීසියෙන් නම්බික. මේ ඊමාන් කියලා කියන්නේ මොකක්ද? පළවෙනි එක තමයි ආමන්තු බිල්ලා. අල්ලාහ් තාලා විශ්වාස කරන එක. මේ ලෝකයේ මවල පරිපාලනය කරලා පෝෂණය කරලා ආරක්ෂා කරන අල්ලාහ් තාලාව විශ්වාස කරන එක. එතකොට මේ විශ්වාසය තියෙන්නේ කොහොමද? මිනිස්සුන්ගේ මේ විශ්වාසය කියන්නේ මොකක්ද? ඉඳ ඊමානෙට සුණා ඉන්න. ඒක තමයි මම කලින් කිව්වේ. මරණින් පස්සේ අපිට ජීවිතයක් තියෙනවා. ඉපදෙන හැමෝම මැරෙනවා වගේම මරණින් පස්සේ ජීවිතයක් අපිට තියෙනවා. මේක විශ්වාස කරන්න ඕනේ. අල්ලාහ් තාලා කියන්නේ කවුද? අල්ලාහ් තාලා කොහොමද? මේ අල්ලාහ් තාලා මිනිස්යාගෙන් අහනවා, මිනිස්යාට මේ ලෝකේ අල්ලාහ් තාලා කියනවා ඉන්න අස්බහ මාවුකුම් ගෞරන් ෆමයත්තිකුම් බිමායි මයි. දැන් අපි වතුර බොනවනේ. දැන් අපි වතුර බොනවා. මේ වතුර බොන වෙලාවේ අල්ලාහ් තාලා කියනවා ඔයාලට අහසෙන් වැහි වහින්නෙත් නැහැ. පොළවේ කොහොවත් වතුර රැඳිලත් නැහැ.
ඔයාලා පොළව හාරලා අඩි 200 300 400 500 හාරනවා වතුර නැහැ. එහෙම නැති වුණොත් ඔයාලගෙන් කාටද පුළුවන් වතුර බිඳුවක් මවන්න? කාටද පුළුවන්? වතුර බිඳුවක් මවන්න කාටවත් බෑ. අල්ලාහ් තාලා අහනවා ඔබ ගොවිතැන් කරනවා ඒ වගේම වගා කරනවා ඔබ මේ මහ පොළවේ දමන්නා වූ ඒ බීජය ඒ පැල කරන්නේ අපිද ඔබද? දැන් බලන්න වී වගාව කරන්න කලින් තවාණක් දානවා බටොක් තවාණ කියලා තවාණ. වී කියන්නේ පැලවෙන දෙයක් නම් හැම වී ඇටයක්ම පැලවෙනවා නම් ඒ තවාණට දාන හැම වී ඇටේම පැලවෙන්නේ. එහෙම පැලවෙන්නේ නැහැ. බටොක් තවාණට දාලා ඒ ටික පැලුණාට පස්සේ අර ඉතුරු වෙලා තියෙන ඒ පැල නොවුණු වී ටික ගහලා දාලා බිමට ගස්සලා දාලා අර පැල ටික අරන් ගිහිල්ලා කුඹුරේ හිටවනවා. ඒ පැලවෙච්ච ටික තමයි කුඹුරේ හිටවන්නේ. අල්ලාහ් තාලා මේක පැල කරන්නේ ඔබද අපිද? එහෙම අල්ලාහ් තාලා අහන ඔබ වතුර බොන වෙලාවේ ටිකක් කල්පනා කරන්නේ නැද්ද? මේ වතුර බොන වෙලාවේ මේ වතුර එන්නේ කොහෙන්ද? අහසින් වලාකුලෙන්. අල්ලාහ් තාලා අහනවා මෙච්චර බර වතුර කඳක් අරගෙන අහස පොළව අතර ඒ පරතරය තුල මේක කල්පනා කරලා බලන්න ඕන මිනිස්සෙක්. මේක කල්පනා කරලා දැන් මේ පල්ලියේ දෙවෙනි තට්ටුව මේ දෙවෙනි තට්ටුව තියන්න මේ ඇහැට පේන්නම කණු තියෙනවා 16ක් 20ක් විතර තියෙනවා. කණු කීයක් තියෙනවද? 20ක් තියෙනවා. මේ ෆෑන් එක ඔතන එල්ලන්න මෙතන කණුවක් ගහලා තියෙනවා. ඔතන මේ ස්ලබ් එකත් එක්ක ජොයින් කරලා තියෙනවා කම්බියක්. එවනේ මේ පොඩි ෆෑන් එක. ඔය මේ වතුරත් එක්ක බර වෙලා තියෙන වලාකුළක් කොච්චර බර ඇද්ද? වලාකුළ කොච්චර බර ඇද්ද? shopping bag එකකට වතුර ටිකක් දාලා උස්සගෙන යන්න කොහොමද කියලා සැප දැනෙනකොට. උස්සගෙන යන්න පුළුවන්ද shopping bag එකේ වතුර ටිකක් අරන්? හරි අමාරුයි වතුර හරි බරයි. අල්ලාහ් තාලා අහනවා මේ අහස පොළව අතර එච්චර බරක් දරාගෙන කළු වලාකුළ අහස පොළව අතර එහෙට මෙහෙට ගමන් කරන්නේ ඔබේ ශක්තියෙන්ද අපේ ශක්තියෙන්ද? அந்த மேகம் வானம் பூமிக்கு நடுவுல அது போகுது உங்களோட டேலண்ட்லயா எங்கட டேலண்ட்லயா ஏழுமெண்டா செஞ்சு காட்டுங்க පුළුවන් அந்த மனுஷයාට කරන්න බෑ. දැන් ඔය වලාකුලේ තියෙන වතුර ටික දැන් වැස්ස වෙලාවට බලන්න පැයක් වැස්සොත් ගංගා ගලලා ගම යට වෙලා ටවුම යට වෙලා මහා විනාශයක් වෙනවා. ඔය කොහොමද වතුර බින්දුවෙන් බින්දුව වැටිලා. ඔය තියෙන වලාකුළු ටික ඔක්කොම එක තැනකට වැක්කරුවොත් වතුර ටික කොහොමද ඉන්නේ? කෑගල ටවුමට වැක්කරුවොත් හැරිලා යයි. ආය ටවුමක් හොයන්න හම්බ වෙන්නේ නැහැ. මේ හැමදේම සිස්ටම් එකකට වෙන්නේ මිනිස්යාගේ යහපතට. මේක කරන්නේ කවුද? දැන් පෘථුවිය කැරකෙනවා. පෘථුවිය කැරකෙනවා. එහෙමනේ කියන්නේ? පෘථුවිය කැරකෙනවා. දැන් මෙතන ගෙනදලා ටෙනිස් බෝලයක් තිබ්බොත් මෙතන. දැන් ටෙනිස් බෝලයක් මෙතන තිබ්බොත් ඒක නිකන් කැරකෙයිද? ඇයි? කවද්ද ඒක කැරකෙන්නේ? කවුරු හරි මේ ටෙනිස් බෝලෙම කරකණ්ඩ කෙනෙක් ඕන නම් මෙච්චර ලොකු ලෝක ගෝලයක් කරකණ්ඩ කෙනෙක් ඕනේ නැද්ද? එහෙම කෙනෙක් නැද්ද? கல்பனா කරලා බලන්න ඕනේ නේද? இந்த ஈமான வளர்க்கணும். இந்த உலகத்தை படைத்து பரிபாலித்து போஷிக்கிற இறைவன் அல்லாஹ் அவன் வகுத்ததுதான் நியதி. அவன் கதிர் தான் கதிர். ඒකට එච්චර ශක්තියක් තියෙන අල්ලාහ් තාලා තමයි අපිව මේ ලෝකේ මවලා තියෙන්නේ. මේ ලෝකේ බඳුරන්ව මැව්වේ කවුද? අල්ලාහ් තාලා. මාළුව මැව්වේ කවුද? සුනකයෝ මැව්වේ කවුද? පූසෝ මැව්වේ කවුද? එහෙමනේ. එතකොට මිනිස්සුන්ව මැව්වේ කවුද? අල්ලාහ් තාලා. දැන් ඒ අල්ලාහ් තාලාට බැයිද මිනිස්සු හැටියට මවපු මාවයි ඔයාවයි කොහේ හරි ඉන්න සුනකෙක් කරලා මවන්නේ? அல்லாஹ் තාලාට ஐலாத அல்லாஹ். இனி உங்கள ஒரு நாயா பூனையா காட்டுலிக்கிற ஒரு கட்டக்கால் அதா அல்லாஹ்க்கு படைச்சிக்க இயலாதா? එළුන්தானே? அவன் தானே எல்லாத்தையும் படைச்சான். එතකොට එහෙම මවලා තියෙන අල්ලාහ් මාව මනුස්සාත්මයක් දීලා මවපියකට මං කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනද?
என்னை ஒரு மனுஷனாக படைச்ச அல்லாஹ்க்கு நான் எவ்வளவு நன்றி சொல்லணும். ரோட்டா அடி வாங்கி திரியிற ஒரு நாயா வளர்க்காம, வீசுற சாப்பாடை திங்கிற ஒரு பூனையா படைக்காம, ஒரு මනුස්සේ කැටියට ජීවත් වෙන්න අල්ලාහ් තාලා මට අවකාශය දීලා තියෙනවා. මේ ලෝකේ උසස්ම මැවීම තමයි කවුද? මිනිසා. ඒක විද්‍යාත්මකව පිළිගෙන තියෙනවා. බුද්ධියෙන් වැඩි, කල්පනා කිරීමේ ශක්තිය වැඩි, තීරණ ගැනීමේ ශක්තිය වැඩි සතා තමයි කවුද? මිනිසයා. මිනිසයා කියන්නේ එක්තරා ජාතියක සතෙක්. අරාබියෙන් කියන්නේ හයවානුන් නාතික්, කතා කරන සතා. එතකොට බුද්ධියෙන් දැනුමෙන් උසස් කෙනා තමයි කවුද? මිනිස්සයා. උසස්ම සතා. එතකොට මෙච්චර බුද්ධියක්, මෙච්චර දැනුමක්, අවබෝධයක් දීලා තියෙන්නේ මොකටද? ඒ අල්ලාහ් තාලාව අවබෝධ කරගෙන ජීවත් වෙන්න. ආදරණීය සහෝදරවරුනි, ගෞරවනීය මව්වරුනි, සහෝදරියනි, අල්ලාහ් තාලා කියනවා ලකද ඛලක්නල් ඉන්සාන ෆී අහ්සනි තක්වීම්. අපි මිනිස්යාව ඊතා අලංකාරාකාරයෙන් මවා ඇත්තෙමු. මිනිස්සු ලස්සනයිනේ. මිනිස්සු ලස්සනයි. ඒ ලස්සන හැම දෙයකම තියෙනවා. මිනිස්යාගේ කතාව ලස්සනයි. මිනිස්යා අඳින පළඳින විදිහ ලස්සනයි. මිනිස්යා ජීවත් වෙන නිවස ලස්සනයි. මිනිස්යා කන කෑම ලස්සනයි. ඒ විතරක් නෙවෙයි අල්ලාහ් තාලා කියනවා වලකද කරම්නා බනි ආදම්. බනි ආදම් කියලා කියන්නේ ඉන්සාන් කියලා කියන්නේ මුස්ලිම් අය විතරක් නෙවෙයි ඈ. මේ ලෝකේ මිනිස්සු වෙලා ඉපදිච්ච හැමෝම වලකද කරම්නා බනි ආදම් වහමල්නාහුම් ෆිල් බර්රි වල් බහර්. අපි මිනිස්යාට ගෞරවාන්විත ජීවිතයක් දීලා තියනවා විතරක් නෙවෙයි, ආහාසයේ පොළවේ මූදේ ආධිපත්‍ය අපි කාටද දීලා තියෙන්නේ? මිනිස්යාට දීලා තියෙනවා. කැලේ ඉන්න දරුණුම සතා කවුද? දරුණුම සතා සිංහයානේ. මිනිස්යා ගහන බෙරපදෙට සිංහයා නටනවා සූ එකේ නැද්ද? බලන්න ජිම්නාස්ටික් අනම්මනම් ඒවට ගියපුවාම, මැජික් බලන්න ගියපුවාම මිනිස්සයා ගහන විසිල් එකට සිංහයා උඩ පනිනවා, සිංහයා නටනවා. ඒ සිංහයාව තමන්ට වසඟ කර ගැනීමේ, ඒ නැත්නම් ඒ සිංහයාව තමන්ගේ අනට අවනත කර ගැනීමේ හැකියාව කාටද දීලා තියෙන්නේ? ආධිපත්‍ය මිනිස්සයාට දීලා තියෙනවා අල්ලාහ් තාලා. කැලේ සද්දන්තය කවුද? අලියානේ. ඔය මිනිස්සයා කියනකොට යන්නේ 10ක් කියනකොට එහෙට යනවා, බේක් කියනකොට මෙහෙට යනවා. තියෙනවනේ. එච්චර ලොකු සතෙක් කාටද කන්ට්‍රෝල් කරන්න පුළුවන්? මිනිස්සයාට පුළුවන්. හඳට ගියේ කවුද? නීල් ආම්ස්ට්‍රෝං. මිනිස්සෙක් නේ, දේවදූතයෙක් නෙවෙයිනේ. එහෙමනේ. හඳට ගියේ කවුද? මිනිස්සයා. මිනිස්සයාට අල්ලාහ් අහසේ ආධිපත්‍ය දීලා තියෙනවා. අල්ලාහ් ජල්ල ජලාලහු තාලා කියනවා මේ අපි යකඩයක් වතුරට දැම්මොත් මොකද වෙන්නේ? යකඩේ වතුරේ ගිලිලා යනවනේ. හැබැයි මිනිස්යාගේ ටැලන්ට් එකෙන් මේ යකඩ ටික වතුරේ පාවෙනවනේ, ටොන් ගණන් යකඩ. ඒ බුද්ධිය දුන්නේ කවුද? අල්ලාහ් ජල්ල ජලාලහු තාලා. හඳට යන්න කල්පනා කරන මිනිස්සයා, මේ යකඩ ටික මුහුදේ පා කරන්න තරම් බුද්ධියක් තියෙන මිනිස්සයාට අල්ලාහ් තාලාව තේරුම් ගන්න බුද්ධියක් නැති වෙලා තියෙනවා. இந்த படைச்சவனை விளங்குறோம் இல்லையே நாங்க? எவ்வளோ விளங்குறோம், எவ்வளோ யோசிக்கிறோம். ஆதரணிய சகோதரவருணி, அல்லாஹு ஜல்ல ஜலாலுஹு தஆலா குர்ஆனை කියනවා மரஜல் பஹ்ரைனி யல்தகியான். மரஜல் பஹ்ரைனி யல்தகியான் பைனஹுமா பர்ஸഖுல் லா யப்கியான். අල්ලාහ් තාලා මුහුදේ මවල තියෙනවලු ලුණු වතුර, ඒ වගේම බොන්න පුළුවන් පිරිසුදු වතුර. මේ දෙකම එකට එකක් මිශ්‍ර වෙන්නේ නැති, මිනිස්යාගේ පියවිය හැට පේන්නේ නැති තිරයක් අල්ලාහ් තාලා මේ මහා මුහුදේ හදලා තියෙනවා. ඒ වතුර මේ වතුරට එන්නේ නැහැ, මේ වතුර ඒ වතුරට යන්නේ නැහැ. එකම වතුර. අපි වතුර ටිකක් එකක් කරුවොත් ඔක්කොම ටික එකට මික්ස් වෙනවා. එතකොට මේ ශක්තිය තියෙන්නේ කාගේ අතේද? අල්ලාහ් තාලා වෙඩතල. බයිනහුමා බර්සඛුල් ලා යබගියාන් ෆබියයි ආලායි රබ්බිකුමා තුකද්දිබාන් වලහුල් ජවාරිල් මුන්ෂාතු ෆිල් බහරි කල් අලාම්. අල්ලාහ් තාලා කියනවා වලහුල් ජවාරිල් මුන්ෂාතු ෆිල් බහරි කල් අලාම්. මහා මුහුදේ කඳු වගේ එහාට මෙහාට පාවෙලා යන ඒ නැව් අල්ලාහ් තාලා මිනිස්යාට දුන්න බුද්ධියෙන් අල්ලාහ් තාලාගේ නියමතයේ කන්ට්‍රෝල් එකට ඒක යනවා.
அப்ப அல்லாஹ் ஜல்ல ஜலாலுஹு எவ்வளோ சக்தி உள்ளவன், எவ்வளோ அறிவுள்ளவன், எவ்வளோ ஆற்றல் உள்ளவன். එතකොට මේ හැමදේම කරන්න පුළුවන් අල්ලාහ් ජල්ල ජලාලහු තාලා පිළිබඳව ඊමානයක් විශ්වාසයක් අපිට තියෙන්න ඕනේ. අපි ඇති උනේ කොහොමද? අල්ලාහ් තාලා සූරතුල් මුමිනුන් වල කියනවා, සූරා මුමිනුන් වල 14 වෙනි වැකිය අරන් කියවලා බලන්න. අල්ලාහ් තාලා මිනිස්යාව මවපු විදිය කියනවා. අල්ලාහ් තාලා කියනවා මේ ලෝකයේම අපු ප්‍රථම මිනිස්යාව අපි මැව්වේ පසෙන්. ඒ ඥාන තමයි නීති විනිශ්චය දිනේ දක්වා යන්නේ. හැම මිනිස්යාගේම ශරීරයේම පසත් එක්ක සම්බන්ධයි. එහෙම කියලා අල්ලාහ් තාලා කියනවා. අල්ලාහ් මිනිස්යාගේ ආරම්භය දිහා බලන්න, වතුර බිඳුවක්. ඉන්ද්‍රිය බිඳුවකින් මේ මිනිස්යා මැවෙන්නේ. අල්ලාහ් තාලා කියනවා ඒ ඉන්ද්‍රිය මවගේ ගර්භාෂය කියන ආරක්ෂිත ස්ථානයේ දවස් 40ක් අල්ලාහ් තාලා ඒ විදිහටම තියෙනවා. අද වෛද්‍ය විද්‍යාව මේක සනාථ කරලා තියෙනවා. ඊට පස්සේ දවස් 40ක් ඒ ඉන්ද්‍රිය බිඳුව මස් බිඳුවක් මේ ලේ බිඳුවක් බවට පත් වෙනවා. අල්ලාහ් තාලා අදයි සුම්ම ජஅල්න නුත්ෆත අලක ලේ කැටියක්. ඊට පස්සේ ඒ ලේ බිඳුව මස් කැටියක් වෙනවා. ඊට පස්සේ ඒ මස් ටික ඇටකටුත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ ඇටකටු ඒ මස් වලින් පුරවලා විනාශම මැවීමක් අල්ලාහ් තාලා මේ ලෝකේ භවනා කියලා ඊට පස්සේ ආයත එක අල්ලාහ් තාලා කියන්නේ සුම්ම ඉන්නකුම් බාදදාලික ළමයි. ඊට පස්සේ වල මවුත් වෙනවා. අල්ලාහ් තාලා මවන ඕඩර් එක කියලා ඉවර වෙලා ඊළඟ ආයත එක කියන්නේ මොකද්ද? සුම්ම ඉන්නකුම් බාදදාලික ළමයි. ඊට පස්සේ වල මැරෙනවා. ඉතින් මේක මනුෂයාට අමතකයි. කුතිලල් ඉන්සානු මා අක්ෆරා මින් අය්යි ෂයින් ඛලqa මින් නුත්ෆතින් ඛලකහු ෆකද්දරා සුම්ම සබීල යස්සරා සුම්ම අමාතහු ෆාකබරා. අල්ලාහ් තාලා කියනවා මනුෂයා කල්පනා කරන්නේ නැද්ද තමන් ඔය මව්වේ කොහොමද කියලා. අල්ලාහ් තාලා කියනවා මේ පොඩි මේ ඉන්ද්‍රිය බිඳුවකින් මනුෂ්‍යව අල්ලාහ් තාලා මවලා අම්මගේ බඩේ ඒ රූපේ දීලා ඒ තමන් මේ ලෝකයට පිටත් වෙන උන මාර්ගය හදලා දීලා අල්ලාහ් තාලා කියනවා සුම්ම අමාතහු ෆාකබරා. ඊට පස්සේ අල්ලාහ් තාලා ඌව මවුත් කරලා ඌව මරණයටපත් කරලා කබුරේකට අරන් යනවා. මේ ලෝකේ ගැන අල්ලාහ් තාලා කතා කරේම නැහැ. මේ ලෝකේ ගැන කිව්ව එක දෙයක් වමල් හයාතු දුනියා ඉල්ලා මතාඋල් ගුරූර්. இந்த உலகம் பொய்யும் ஏமாத்தமும் மட்டும்தான். මේ ලෝකේ බොරුවක් වගේම රැවටීමක් විතරයි. අනිසා අපි තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතේ එකක් ඊමාන් ඊළඟ එක ඉබාදත්. මේ ලෝකේ අපිව මවලා තින්නේ මොකටද? අමා ඛලක්තුල් ජින්න වල් ඉන්ස ඉල්ලා ලියඅබුදුන්. අපි මිනිස්සයා මවලා තින්නේ මවපු අල්ලාහ් තාලාට අවනතව කීකරෝ ජීවත් වෙන්න. ඒක තමයි මම කලින් කිව්වේ. නැමදීම කියන්නේ පස් වේල වඳින එක විතරක් නෙවෙයි. හජ් වන්දනාව කරන එක විතරක් නෙවෙයි. මේ හැමදේමත් එක්ක සම්බන්ධ වෙච්ච පැය 24ක ජීවිතය තමයි ඉස්ලාම් කියලා කියන්නේ. එතකොට ඉස්ලාම් කියලා කියන්නේ ආගමක් නෙවෙයි ජීවිතයක්. ඉත வாழணும். இந்த வாழ்க்கைய வாழணும். ඉතින් බොහොම කෙටියෙන් මම ඒක කියලා ඉවර කරගන්නම් ඉන්ෂාඅල්ලා. මේ ජීවිතේ අල්ලාහ් තාලා අපිට දුන්නේ ජීවත් වෙන්න. ඒ කියන්නේ ඉබාදත්. මිනිස්යාගේ මුළු ජීවිතේම ඉබාදත් එකක් තමයි. දවසක් ඇවිල්ලා නබිතුමාගේ බිරිඳ ළඟ සහාබවරු 3 දෙනෙක් ඇවිල්ලා අහනවා නබිතුමා කොහොමද වන්දනාමාන කරන්නේ? ඒ වෙලාවේ කියනවා නබිතුමා උපවාසය රකින්නවා, රාත්‍රියේ නැගිටලා නබිතුමා වන්දනාමාන කරනවා, නබිතුමා කුර්ආන් පාරායනය කරනවා. කියන්නේ නබිතුමා අල්ලාහ් තාලා වන්දනාමාන කරන ආකාරය ගැන කියනවා. මේක අහලා 3 දෙනාගෙන් කෙනෙක් කියනවා අපේ අප්පෝ නබිතුමත් එක්ක මේ සස්නදල බලද්දී අපි ඉන්නේ කොහෙද අප්පා? එක්කෙනෙක් කියනවා මම ඊට පස්සේ කවදාවත් දවල්ට කන්නේම නැහැ. මම මැරෙනකන් නෝම්බි අල්ලනවා කියලා කෙනෙක් කිව්වා. ඊට පස්සේ අනිත් එක්කෙනා කිව්වා මම නම් ආයේ කවදාවත් රැයට නම් නිදියන්නේ නැහැ. මං රැය එළි වෙනකන් මැරෙනකන් මං වඳිනවා. තවත් එක්කෙනෙක් කිව්වා මම නම් විවාහ කරගන්නේ නැහැ ආයේ කවදාවත්. මං බඳින්නේ නැහැ. බැන්දොත් එහෙම මට අල්ලාහ් තාලාත් එක්ක තියෙන මේ සම්බන්ධය පවත්වා ගන්න බෑ. මගේ ඉබාදත් වලට ඒක මේ කරදරයක් වෙයි හින්දා බඳින්නේ නැහැ. මේක නබිතුමාට ආරංචි වුණා. ආරංචි වෙලේ 3 දෙනාව ගෙන්නුවා. නබිතුමා ගෙනලා ඔයාලට මෙන්න මෙහෙම දේවල් කිව්වේ. ඔව් අපි තමයි නබිතුමා. නබිතුමා කියනවා මේ ලෝකේ ඔයාලටත් වඩා අල්ලාහ් තාලාට බයෙන් භක්තියෙන් ජීවත් වෙන්නේ කවුද? මම. හැබැයි මම උපවාසයේ රකින්න දවසුත් තියෙනවා. උපවාසයේ රකින්න නැති දවසුත් තියෙනවා. මම රාත්‍රියේ නැගිටලා වන්දනාමාන කරන දවසුත් තියෙනවා. වන්දනා කරන්නේ නැතුව මං රාත්‍රියේ නිදාගත්ත දවසුත් තියෙනවා. ඒ වගේම මම විවාහ කරගෙනත් තියෙනවා. පමන් රගිබන් සුන්නති ෆලයිස මිනි.
මගේ මේ ජීවිතේට පිටුපාලා ජීවත් වෙන අය මගේ සමාජය අය නෙවෙයි. එතකොට ජීවිතය කියන්නේ ඉස්ලාම් කියලා කියන්නේ ලයිෆ් ස්ටයිල් එකක්. හැබැයි ගොඩක් අය මේ ඉස්ලාමයේ කියන එක තේරුම් ගත්තේ වැරදි විදිහට. ඒක තමයි ප්‍රශ්නේ. ඉස්ලාම් කියලා එක දැන් බලන්න එදා ජනාසය මං කියන්නේ තැන කොහෙද කියලා. ඒක හොඳ නෑනේ. බලයි පේ සේලාදේ බයන් සේයවන්ද එන. එක්කෙනෙක් නැති වුණා. පල්ලියට දුවගෙන ආවා. හසරත් අපේ ආච්චි නැති වුණා. මොකද වෙන්න ඕනේ? එයාව කොහොම හරි සන්දොක් එකේ තමයි ගේන්න ඕනේ. කොහමද? එයාව කොහොම හරි சந்தக்குல தான் கொண்டு வரணும் மதத்தை என்ன நடந்தாலும் பரவாயில்ல வெட்டொண்டு துண்டு ரெண்டு சந்தாக்குல தான் வரணும் மையத் சந்துக்கே கேம் புத்தா பிரச்சனையாக் நே எப்படி வாழ்ந்தாங்க தொழுதாங்களா இல்ல தொழல்ல முஸ்லிமாரி உடுத்தாங்களா இல்ல அப்படி உடுக்கவும் இல்ல ஏதாவது இஸ்லாம்னு சொல்ற ஒரு சாடை ஒண்டி இருந்துச்சா இல்ல அப்படி இருக்கவும் இல்ல அப்ப ஏன் நீங்க சந்தாக்குல தூக்கிட்டு வர பாக்குறீங்க அப்ப ஏன் நீங்க சந்தாக்குல தூக்கிட்டு வர பாக்குறீங்க දැන් බලන්න ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ මරුණට පස්සේ මුස්ලිම් වෙනවා කියලා. දැන් සමහර තැන්වල ජනාසයක කුණාම හරි රණ්ඩු. එදා මං තැනකට ගියා කෆන් කරන්න. එහෙ සණ්ඩු. இல்ல கைய நீட்டிதா வைக்கணும், கைய கட்டிதா வைக்கணும். தக்பீர் கட்டி தானே அல்லாஹ் கிட்ட போகணும். எத்தனையோ சஹாபாக்கள் கை இல்லாம போனாங்க. සහාබාවරු අල්ලාහ් තාලාට අනුව ජීවත් වෙච්ච නබිතුමා පිළිපැදලා ජීවත් වෙච්ච සහාබාවරු අත් දෙක නැතුව ගියා කබුර් එකට. මරුණට පස්සේ අත මෙහෙම බඳින්න ඕනේ. වාල්නාල් මුලක තක්බීර් කට්ටිය තොලදීක මාටාන්. මයියතක තක්බීර් කට්ටොන. ඉස්ලාම් කියලා කියන්නේ දැන් ගොඩක් අය මේ ඉස්ලාම් කියන එකට පණ දෙන්න හදන්නේ මලගෙවල් වල. එහෙමනේ. දැන් මේ කුර්ආනයේ පහළ වුණේ මොකටද? மனுஷியாட்ட பாராயணை කරලා ඉගෙනගෙන ජීවත් වෙන්න. குர்ஆன் எங்க ஓதுற சொல்லுங்க பாப்போம். மையத் வீட்ல தான் ஓதுற. மௌத்தாவின தான் குர்ஆன் எடுக்கிற, யாசீன் எடுக்கிற, அது வரைக்கும் ஓதுறல. එහෙමනේ. ඉස්ලාමයේ කියන්නේ දැන් හුසේන් රදියල්ලාහු තුමා ඉන්නවනේ. දැන් ජනාසයක වුණාම සමහර අය කෝල් හසරත් මයියත වෙට්ටාම එඩි කියලාද. ඒක ඉතින් අතරම අපිට තියෙන හිතේ තියෙන දුකක්. මොකද ජනාසයකට රිදෙනවා කියලා අපි දන්නවනේ. මයියත වෙට්ටාම එඩි කියලාද. හුසේන් රදියල්ලාහු තුමා කර්බලා වල වෆාත් වුණානේ. එහෙමනේ. කර්බලා තියෙන්නේ ඉරාක් වලනේ. එහිදීනේ හුසේන් රදියල්ලාහු තුමා ඝාතනය වුණේ. හුසේන් රදියල්ලාහු තුමාගේ බෙල්ල කැපුවා. හුසේන් රදියල්ලාහු තුමාගේ බොඩිය තිබ්බේ කර්බලා වල. ඔළුව ගෙනාවා මදීනාවට. ஒரு சஹாபி வாழும் வரைக்கும் முஸ்லிமா வாழ்ந்துட்டா மௌத்தாயின போற தலக்கால் எங்க போனாலும் பிரச்சனை இல்லை. එහෙමනේ. ජීවත් වෙනකොට මුස්ලිම් වරයෙක් හැටියට ජීවත් වුණොත් මරුණාට පස්සේ බොඩිය ගැන දුක් වෙන්න එපා. හදරත් උමර් රදියල්ලාහු අන්හු තුමා මරණ මංචකේ ඉන්නවා පුතාගේ ඔඩොක්කුවේ ඔළුව. උමර් රදියල්ලාහු තුමා කියනවා පුතේ මගේ ඔළුව බිම තියන්න. පුතාට හරි දුකයි. තාත්තා මේ මැරෙන වෙලාව පණ අදිනවා. තාත්තා කියන ඔළුව බිම තියන්නලු, පොළවේ තියන්නලු. බෑ තාත්තා එහෙම බෑ. ඒතර උමර් තුමා අහනවා පුතේ මං මරුණට පස්සේ උඹ ඔඩොක්කුවෙම තියාගෙන ඉන්නවද මාව? මරුණට පස්සේ? නෑ වල දානවා. මේ පස්සේ අරගෙන තියන්න යන්නේ. එහෙනම් තියපන් පුතේ මගේ ඔළුව බිම. උමර් තුමා එහෙම තියලා කියනවා පුතේ මම මරුණට පස්සේ මම ජීවත් වුණේ හොඳ මුස්ලිම් වරයෙක් හැටියට නම් පුතේ උඹේ ඔඩොක්කුවට වඩා හොඳ දෙයක් අල්ලාහ් තාලා මට කබුර් එකේ දෙයි. ஓண்ட மடியை விட நல்ல ஒன்று அல்ல எனக்கு சொர்க்கத்துல தருவான், கபூர்ல தருவான். அதனால இந்த மண்ணோட போற பொடிக்கு நீ பொறுமதி ஒன்று கொடுக்காதே வாப்பா. சுபான பலන්න உமரந்துமா කියනවා இன்றைக்கு அப்படி இல்லை. மௌத்தாவும் காட்டியும் இஸ்லாமும் இல்ல, கலிமாவும் இல்ல. එහෙමනේ. මෞත් වෙනකන් ඉස්ලාම් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. සමහරට කලිමා දන්නේ නැහැ. සමහරට සූරතුල් ෆාතිහා දන්නේ නැහැ. සමහරට ආයතුල් කුර්සි දන්නේ නැහැ. හැබැයි මරුණාට පස්සේ සන්දුක් එකේ අරන් යන්න ඕනේ. இப்படிதானே இஸ்லாம்னு சொல்றது மௌத்துக்கு போறோம். இன்னைக்கு இது அழிகிற ஆகப்பெரிய பிரச்சனை.
அவருக்கு பார்க்கலுமா இவருக்கு பார்க்கலுமா, அவருக்கு கண்டாட்டா இவருக்கு கண்டா என்ன பிரச்சனை, இவர் சில பொம்பளையில இதாண்டு போட்டு எத்தனையோ பேர்த்த இருட்டு ரூம்ல போட்டு கொண்டு வைக்கிற உம்மத். ඉද්දා කියන්නේ මොකද්ද? ඉද්දා කියන්නේ ස්වාමි පුරුෂයා නැති වෙලා දවස් 40යි මාස 10ක් යනකම් විවාහ වෙන්න නැතුව ඉන්න ඕනේ. ඒක තමයි ඉද්දා කියලා කියන්නේ. එතකොට විවාහයට අතපාන කිසිම දෙයක් කරන්න හොඳ නැහැ. පොඩක් ලස්සනට හැඩරුවට ඇඳගෙන එහෙම ඉන්නේ නැතොත් නෝමල් විදියට ඇඳගෙන දැන් සමහර අය මොකද කරන්නේ? ස්වාමි පුරුෂයන් නැති වෙච්චාම ඉද්දා එකේ ඉන්න ඕනේ කියලා සුදු රෙද්දක් අඳලා කලර් උඩුකපඩාද ලයිට් අතන් උඩුකවනවා කියලා රූම් එකකට දාලා වහලා ජනෙල් ටිකක් වහලා බෙහෙත් ගන්න එක්කන් යන්නෙත් නෑ. එහෙම කෙනෙක් නැති වුණා. නూర පැත්තේ ඉද්දාලි කියලා மருந்திருக்க கூட்டு போயில வவுத்து வலி டாக்டர் பாத்துரு வாரண்டி அவங்களோட அப்பெண்டிஸ் வெடிச்சு மவுத் ஆகிட்டாங்க ඉද්දාලේ. අර මவுත් උනාට පස්සේ තමයි කටට ඉස්ලාම් මතක් වෙන්නේ. එතකන් அது வரைக்கும் யாரோடையும் பேசலும் கதை கேளும் அது பிரச்சனை இல்ல. மவுத்தாகின புற பாக்கலுமா அவரு பார்த்தா குத்தமா அவரு கொஞ்சம் கண்டுட்டாரு பிரச்சனையா தானே. ඉස්ලාම් කියන්නේ ජීවිතේන ලයිෆ් ස්ටයිල් එක. එතකොට මැරෙන්න කලින් ඒක ජීවත් වෙන්න ඕනේ. මැරෙන්න කලින් දැන් ඉස්සර හජ් වන්දනාවට ෆ්ලයිට් එක යන්නේ නැහැ නේ. කොහෙද යන්නේ? නැවේ යන්නේ. මාස 3-4 නැවේ යනවා. නැවේ යනකොට කවුරු හරි වෆාත් වුණොත් මරුණොත් මොකද වෙන්නේ? මොනවද කරන්නේ? එයාගේ අවසන් ගමන කොහෙද? මුහුදේ. මුහුදට දාපු මොකද වෙන්නේ? මාළු කනවා. பிரச்சனை கிடையாது. බොඩි எப்படி போகட்டும், ரூஹ் அல்லாஹ் கிட்ட சரியா போய்තරணும். வாழ்ற வாழ்க்கை ජීවත් වෙන ජීවිතේ පිරිසුදු මුස්ලිම් වෙරේ කැඩේ ජීවත් වෙන්න. ඒක තමයි ඉස්ලාම් කියලා කියන්නේ. ඒක තමයි. එතකොට අපි මරුණට පස්සේ මුස්ලිම් වෙනවද මැරෙන්න කලින් මුස්ලිම් වෙනවද කියන්න බලන්න. කවද්ද මුස්ලිම් වෙන්නේ? මැරෙන්න කලින් මෞத்துக்கு முன்னால நான் ஒரு முஸ்லிமா வாழ்ந்துட்டு மவுத் ஆகிறேன். මුස්ලිම් කියලා කියන්නේ දැන් මං කියන්නේ ඔය සමහර අය එහෙම මනිනවා. අපිට මුස්ලිම්. තවත් සමහර අය මුස්ලිම් කියන්නේ නමට. මොකද? නමට. නබිතුමාව ඝාතනය කරන්න ආපු මුනාෆික්ගේ නම මොකද්ද? මුනාෆික්ගේ නම මොකද්ද? අබ්දුල්ලාහ් ඉබ්නු උබයි ඉබ්නු සලූල්. ඉතින් මුස්ලිම්නේ. அப்படிதானே? அடே அவர் நல்ல ஒரு முஸ்லிமே, பேர் அல்லாஹ்க்கு விருப்பமான பேரு அப்துல்லா. ஷா சுපිරි නමනේ. නමේ අබ්දුල්ලා වුණාට වැඩක් නැහැ, ජීවිතේ අබ්දුල්ලා නැත්තම්. අබ්දුල්ලා කියන්නේ මොකද්ද? අල්ලාහ් තාලාගේ ගැත්තා. හැබැයි ඒක තියාගෙන එයා try කරේ නබිතුමාව ඝාතනය කරන්න. එතකොට මේ නමෙන් වැඩක් තියනවද? දැන් අපි දන්නවා 2019 අපි පුදුම දුකක් නෙවින්දේ. ඇයි? එකපාරට පොලිසියෙන් එනවා, හමුදාවෙන් එනවා, ගේ චෙක් කරනවා. සමහර ආපු අපි මේ බඩසරන් වලට ගියපුවම සමහර පොලිසිය නිලධාරි අපිට කියලා හිනා වුණා මවුලවිතුමා ගෙදර එළවලු කපන්නවත් සමහර කට්ටිය පිහියක් ඉතුරු කරලා නැහැ. ඔක්කොම ටික විසික් කළා. ඇයි? චෙක් කරනවානේ, පිහිය චෙක් කරනවා, අරක චෙක් කරනවා, මේක චෙක් කරනවා. ඇයි අපි ඔය චෙක් කරේ කියන්නකො? යේනෙගල චෙක් பண்ண. ඇයි අපි ඔය චෙක් කරේ? ඇයි චෙක් කරේ කියලා කියන්නකො? එයාලා හිතුවා ඇටැක් එක කරේ කවුද? කවුද? சொல்லுங்களே. මුස්ලිම් මිනිස්සු. ඇයි මුස්ලිම් කියලා කිව්වේ? එයාලා ජීවිතේ දිහා බලලද? ජීවත් වුණු ක්‍රමයේ දිහා බලලද? නෑ. ඇයි මුස්ලිම් කියලා කිව්වේ? නම සහරාන් නමනේ. මුස්ලිම්නේ. මුස්ලිම් දෙයා පිළිගන්නවද? එයා මුස්ලිම් කියලා. නෑනේ. නමෙන් මුස්ලිම් වුණාට කරන වැඩේ මුස්ලිම් නැත්තම් එයා මුස්ලිම්ද? නෑ. සමහර අය නමට මුස්ලිම්. పేర్ల தான் මුස්ලිම්. අපිට දන්නේ. එහෙම නෙවෙයි. ඉස්ලාම් කියන්නේ නමට තියෙන දෙයක් නෙවෙයි. ඒක නිසා තමයි නබිතුමා කිව්වේ ඉන්නල්ලාහ ලා යන්දුරු ඉලා සුවරිකුම් වඅම්වාලිකුම්. මිනිස්සු තවත් කෙනෙක්ව මනින්නේ පෙනුමෙන්, කතාවෙන්, නමෙන්. එහෙමනේ. හැබැයි අල්ලාහ් තාලා එහෙම මනින්නේ නැහැ. ඉන්නල්ලාහ ලා යන්දුරු ඉලා සුවරිකුම් වඅම්වාලිකුම්. අල්ලාහ් තාලාගේ පෙනුම දිහා බලලා දැන් සහරාන් රැවුල තියලා තිබ්බනේ. ඔයාට රැවුල තියෙන ඔයා මුස්ලිම් යන්න ස්වර්ගයට කියලා යවනවද? මං අහන්නේ. එහෙමද? පෙනුමෙන්ද අල්ලාහ් තාලා පෙනුමෙන්ද ස්වර්ගය දෙන්නේ? එහෙම නැහැ. ඉන්නල්ලාහ ලා යන්දුරු ඉලා සුවරිකුම්. මිනිස්සු තමයි පෙනුම දිහා බලන්නේ. වලාකි යන්දුරු
යන්දුරු ඉලා කුලුබිකුම් අල්ලාහ් තාලා බලන්නේ හිතේ ඉස්ලාම් තියනවාද? හිතේ ඉස්ලාම් තියනවාද? අමල් වල වැඩ කටයුතු වල ඉස්ලාම් තියනවාද? එතකොට ඉස්ලාම් කියලා කියන්නේ හිතේ අපේ අමල් වල දැන් වෙලදාම් කරනවා. අල්ලාහ් නබිතුමා කියනවා අල්ලාහ් තාලා කුර්ආනයේ කියන වයිලුල් ලිල් මුතෆ්ෆිෆින් අල්ලදීන ඉදා කාලු අලන් නාසි යස්තෆුන් වා ඉදා කාලුම වසනු යුක්සිරුන්. තමන්ට කිරලා ගන්නකොට වැඩියෙන් කිරලා අරගෙන මිනිස්සුන්ට දෙනකොට බර අඩුවෙන් කිරලා දෙන මුස්ලිම්වරු ඒ මිනිස්සු යන්නේ අපායට. ඉන් තොප්පියක් දාගෙන බිස්නස් කරා කියලා ස්වර්ගයට යන්න පුළුවන්ද? එහෙම පුළුවන්ද? එහෙම බෑ. ඒ බිස්නස් එකේ තියෙනවා හලාල් හරාම්. කන කෑමේ තියෙනවා හරාම් හලාල්. අඳින ඇඳුමේ තියෙනවා හලාල් හරාම්. අද සමහර අයට මේ අඳින ඇඳුමෙත් හලාල් හරාම් දන්නේ නැහැනේ. දැන් ගොඩක් අය හිතන්නේ හලාම් හලාල් කියන්නේ අර ජමියතුල් උලමාගේ ලෝගෝ එක කියලා. එහෙම නෙවෙයි ජීවිතේ ලයිෆ් ස්ටයිල් එක. අපේ ජීවිතේ ඒක ඉස්ලාම් වෙන්න ඕන. දැන් සමහර අය ඉන්නවා පිරිමි මිනිස්සු මම දැකලා තියෙනවා. පිරිමි අය මම දැකලා තියෙනවා. පල්ලියට අවිල්ල වැඳලා යනවා. ගෙදර මේ පාරේ ඉදි කොට කලිසමක් ගහගෙන ඉන්නවා. ජම්පර් එක. ට්‍රිප් එකක් ගිහිල්ලා ගඟේ ස්විමින් pool එකේ නානකොට ඒකත් නැහැ. යට ඇඳුම විතරයි මේක පිටින් නානවා. ඉතින් කමක් නැහැනේ මචං බොක්කනේ උඹ දැක්කට පවුලක් නැහැනේ. නෑ බොක්ක නෙවෙයි හක්ක වුණත් හරාම් හරාම්. එහෙමනේ? ඇඳුමේ හලාල් හරාම් තියෙන්නේ කාන්තාවට විතරද? නෑ. ඕනෑම මිනිස්සෙක්ගේ ඕනෑම පිරිමියෙක්ගේ දැන් මගේ අයියා මල්ලි කියමුකෝ. මගේ අයියා මල්ලි වුණත් මේ දණිහටයි මේ පෙකණියටයි මේ අතර තියෙන කොටස තවත් පිරිමියෙක්ට බලන්න හරාම්. එතකොට ඇඳුමේ කොච්චර දේවල් තියෙනවද? මේක දන්නවද ගොඩක් කට්ටිය දන්නේ නැහැ. සමහර මිනිස්සු අල්හම්දුලිල්ලාහ් පස් වේලා අවිල්ල පල්ලියට වැඳලා යන කට්ටියටත් ඇඳුමේ සමහර අය අපි දකිනවා කොට කලිසම ඇඳගෙන ඉන්නවා. එතකොට ඉස්ලාම් කියලා කියන්නේ ලයිෆ් ස්டைல் එකක්. ஒரு வாழ்க்கை இது உடுப்புலையும் இருக்கணும். ஒரு ஒழுக்கம் ஒரு பண்பாடு. එතකොට මිනිස්සු පෙනුම දිහා බලලා මුස්ලිම් කියලා තේරුම් කරාට අල්ලාහ් තාලා බලන්නේ හිතේ ඉස්ලාම් තියනවාද? ඕනෑම දෙයක් කරනකොට තමන් මුස්ලිම් කියන හැඟීම තියනවාද? ඕ ගොඩාක් සිද්ධි ඔකේ තියෙනවා. නෙරේ செய்தி ඉරිකිදි. දැන් සමහර අය බලන්න මං කියනවා කියලා මේක වරදවා තේරුම් ගන්න එපා. එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා සහෝදරෙක් මගේ ළඟට ඇවිල්ලා කිව්වා අසරත් මාව හම්බ වෙන්න ඉවල තිබ්බා. මම நான் முஸ்லிம் ஆகணும் ஆனா எனக்கு சுன்னத் தான் செய்யலாம். මොකද්ද? எனக்கு சுன்னத் செய்யலாம். நான் சொன்னேன் இட்ஸ் ஓகே பிரச்சனை இல்ல. නෑ එයාලා කියනවා කපල තමයි ගන්න නැත්තම් එන්න එපා. விலங்க மனுஷன் இஸ்லாத்தை விலங்கி வச்சுக்கிற முறை. இஸ்லாத்துக்கு வந்தா களிமா சொல்லி கொடுக்கணும், தொழுகையை பத்தி சொல்லி கொடுக்கணும், சுத்தத்தை பத்தி சொல்லி கொடுக்கணும். இது அப்படி இல்ல. இவங்களோட மெயின் இவ தாக்கட்டே அதே எப்படியாவது வெட்டி போட்டுரும். அதுக்கு பிறகுதான் மத்தது. அது கூட අපි තේරුම් ගත්තදේ වැරදිනේ. அதுல பேரே சுன்னத்தை தான், ஃபர்து இல்ல. அதுல பேரே என்னது? சுத்தத்துக்காக செய்யறதுதான், செய்யணும் தான். ஆனா அதை வச்சு பயம் காட்டி எத்தனையோ பேர் இஸ்லாத்துக்கு வராம போயிட்டான். இருக்குது. மாத்திரையில ஒருத்தர் கூட்டி போயிட்டு டாக்டர் கிட்ட வச்சு புட்டு உட்கார வச்சு போய் விடுறான். அப்போ මට නම් බෑ මේ ගේම එක. ඉතින් ඒකද? ඒතර ඉස්ලාම් කියලා කියන්නේ මොකක්ද? අපේ ජීවන රටාව. ආදරණීය සහෝදරවරුනි, ගෞරවනීය මවුරුනි, සහෝදරියනි. එතකොට අල්ලාහ් තාලා අපිට මේ ඉස්ලාම් කියන ලස්සන ජීවිත රටාවක් දීලා තියෙනවා. ඉස්ලාම් என்று சொல்ல அழகான வாழ்க்கையெல்லாம் தந்திருக்கிறார். ඒ ඉස්ලාමයට අනුව තමයි අපේ ඇඳුම් පැළඳුම් ගනුදෙනු මිනිස්සුත් එක්ක කටයුතු කරන විදිය. මං කිය ප්‍රධාන මාතෘකා පහක්. ඒ මාතෘකා පහෙන් එකක් ඊමාන්, දෙවෙනි එක ඉබාදත්, තුන්වෙනි එක මුආමලාත්. ගනුදෙනු කරන්න ඕනේ කොහොමද? හරාම් හලාල් තියෙනවා. මුආශරාත්, මිනිස්සුත් එක්ක කටයුතු කරන්නේ කොහොමද? අම්මා තාත්තා සහෝදරයා අසල්වැසියා. ඒ වගේම අඛලාක් ගතිගුණ. මේ හැමදේම මිශ්‍ර වෙච්ච ජීවිතයක් තමයි ඉස්ලාම් කියලා කියන්නේ. இது அத்தனையும் கலந்த ஒரு வாழ்க்கை தான் இஸ்லாம். ஆகவே நாங்க
மௌத்துக்கு பின்னால முஸ்லிம் அல்ல, வாழும் போது முஸ்லிம். අල්ලාහ් තාලාගේ අනට සම්පූර්ණයෙන්ම කීකරු වෙලා ජීවත් වෙන්න ඕන. අල්ලාහ් තාලාගේ අනට සහ මුලින්ම අවනත වෙලා ජීවත් වෙන්න ඕන. අපි අල්ලාහ් තාලාගේ අනට කොච්චර කීකරු වෙන්න ඕනේද? දැන් බලන්න. මත්පැන් කියලා දෙයක් තියෙනවනේ. මත්ද්‍රව්‍ය. සහාබාවරු කියන්නේ කවුද දන්නවද? බැරල් ගණන් තියාගෙන බීපු අය තමයි කවුද? சஹாபாவர். சஹாபாக்கள் இருக்கிறாங்களே அவங்க பெரல் கணக்கு வச்சு கொண்டு குடிச்சாங்க. சிராக்கள் வீட்டுல 4-5 பெரல் ஸ்டாக் இருக்கு. එතකොට මේ මත්පැන් කියන දේ හරාම් කියන ඒ කුර්ආනයේ වාක්‍ය නබිතුමාට පහළ වෙනවා. සමහර සහාබවරු ගෙවල් වල හිටියා. හසරත් ඉබ්නු අබ්බාස් රලියල්ලාහු අන්හු දන්නන හදීසය. ඉබ්නු අබ්බාස් රලියල්ලාහු අන්හු කියනවා මේ මත්පැන් හරාම් කියන තහනම් කියන ඒ වැකිය පහළ වෙච්ච වෙලාවේ මම හිටියේ අබූ තල්හා රලියල්ලාහුගේ ගෙදර. එහෙට මේ නෑදෑය ටිකක් ඇවිල්ලා හිටියා. මං තමයි එයාලට අරක්කු වක් කරේ. මං තමයි එයාලට මත්පැන් වක් කරගෙන හිටියේ. එතකොට එක සහාබිවරයෙක් පාරේ එලාන් කරගෙන යනවා මුස්ලිම් වරුනි කුර්ආනයේ අල්ලාහ් තාලාගේ අණ පහළ වී තියෙනවා. නබිතුමා අපට අවධාරණය කරනවා මත්පැන් කියන දේ හරාම්. ඒලා මොකද කරේ? එතන බීගෙන හිටපු සහාබවරු හිටියානේ. කටට ගත්ත උගුරට ගියපු නැති එක. එහෙම්ම ගැව්වා බිමට. வாயில எடுத்தாங்க குடிக்காம வச்சீங்கது. குடிக்க ரெடியா வேணுது உடனே துப்பினாங்க. அல்லாஹ் ஹராம்டா, அதுக்கு போறாதே இந்த தொண்டைக்கு போக கூடாது. අල්ලා හරාම් කිව්වොත් ඊට පස්සේ එක බිඳුවක්වත් මගේ මේ ඇඟට යන්න බෑ. ඉබ්නු අබ්බාස් රහමතුල්ලාහ කියනවා මේ එලාන් එක ඇහුවට පස්සේ සමහර අය තමන්ගේ ගෙවල් වල පුරවල තිබ්බ මත්පැන් බූලි ගණන් වැක්කිරුවා. සමහර තන්වල ඇලදොල ගංගා ගලාගෙන යනවා වගේ මදීනාවේ වීදිවල මත්පැන් ගලාගෙන ගියා. අල්ලාහ් හරාම්ද சொல்லிட்டா හරාම් தான். එතකොට මේ ජීවත් වෙන ජීවිතය අල්ලාහ් තාලාට අවනතව කීකරුව ජීවත් වෙන්න ඕනේ. අල්ලාහ් තාලාගේ අවනට අපි අවනත වෙන්න ඕනේ අනට. දැන් අපි වඳින කිබ්ලා එක කොහෙද කියන්නකෝ? අපි කොහෙද වඳින්නේ? කොයි දිශාවටද? කඅබාවේ දිශාවටනේ. ඊට කලින් තිබ්බ කිබ්ලා එක මොකද්ද? බයිතුල් මක්දිස්. දැන් නබිනායකතුමා මං හිතන්නේ මාස 12ක් නැත්නම් 13ක් ඒ බයිතුල් මක්දිස් එක පැත්තට තමයි වන්දනාමාන කරේ. හැබැයි නබිතුමා බලාපොරොත්තු වෙන් හිටියා මේ අල්ලාහ් තාලාගේ අන්න කොයි වෙලාව හරි කඅබාව පැත්තට හැරෙන්න කියලා එයි කියලා. කුර්ආනයේ වැකිය පහළ වුණා. අල්ලාහ් තාලා කියනවා නබිතුමාණනි ඔබගේ මුහුණ ඔබ කාබතුල්ලාහ දෙසට හරවා ගන්න. මුමින් වරුනි ඔබත් කොහේ සිටියද ඔබේ මුහුණ කාබාව දෙසට හරව ගන්න. ඉස්ලා 9යි කාලට ඉවර කරගමු. තව විනාඩි කීයක් තියෙන්නේ? 9යි කාලනේ ඉවර කරගමු. එතකොට එක්කෙනෙක් නබිතුමත් එක්ක අසර් වැඳලා තව තැනකට යනකොට එහෙ සහාබාවරු අසර් වඳිනවා. ඒ යනකොට ඔක්කොම රුකූ එකේ ඉන්නවා. නබිතුමත් එක්ක වැඳේ කොහෙටද? කාබාව පැත්තට. මෙයාලා වඳින්නේ කොහෙටද? බයිතුල් මක්දිස් එකට. ඒ සහාබිවරයා මෙයාලා ඔක්කොම දැන් රුකූ එකට යනකොට සද්දෙන් කිව්වා නබිතුමත් එක්ක මං දැන් අසර් වැඳා. නබිතුමා තමන්ගේ සලාතේ වැන්දේ කාබතුල්ලාව දෙසට කියපු වෙලාවේ රුකූ එකේ හිටපු අය රුකූ එකේ ඉඳලම කාබා පැත්තට හැරුණා. අල්ලාහට அந்த ඕඩර් කිකිර මදිපු පාරෙන අල්ලාහ් තාලාගේ අර අනට තියෙන අර අවනත බව බලන්න. රුකූ එකේ හිටියා. ඒ වෙලාවේ අල්ලාහ් තාලාගේ ඕඩර් එක ඇවිල්ලා කාබා දෙසට හැරෙන්න එයා කියපු ගමන් රුකූ එකේ හිටපු අය එහෙම්ම හැරුණා. சரி தொழுது முடிஞ்சு மகரில் බින්ද අපිට இல்ல. දැන් අසර් වැන්දනේ කොහොම හරි මේ පැත්තට. ඉතුරු ටිකත් මෙහෙම වැදලා මග්රිබ් එකේ ඉඳලා නෑ එහෙම නෑ. අල්ලාහ් දැන් කිව්වද අපි හැරෙනවා කවුබා පැත්තට සුබ්හානල්ලාහ්. එතකොට අපිට පස් වෙලා වඳින්න කියලා කියන්නේ කවුද? යා රසූල්ලා. අපිට පස් වෙලා වඳින්න කියන්නේ කවුද? අල්ලාහ් තාලා. මේක මිස් කරන්න පුළුවන්ද කාට හරි? தொழுகை உடையலுமா? தொழுகை உடையலும் எப்ப மௌத்தாகினா மட்டும். මෞතුනොත් විතරයි වඳින එක අතාරින්න ඕනේ. ඒ වෙනකන් කාටවත් මැරෙන වඳින එක අතාරින්න බෑ.
தொலையோட குர்ஆனோட அமலோட ஜிக்ரோட மார்க்கத்தோட பள்ளியோட நாங்க சம்பந்தமாகும். යායුහලදීනාමුණු වලා තමුතුන් ඉල්ලා වාන්තු මුස්ලිමෝ අල්ලාහ් තාලා කියනවා මේ මුස්ලිම් වරයෙක් හැටියට පිරිසුදු විදිහට ජීවත් වෙලා මිසක් මැරිලා මගේ ළඟට එන්න එපා. ஒரு முஸ்லிமா மட்டும் இல்லாம மௌத்தாகி வந்துட மட்டும் வானம் முடிவு ரொம்ப பயங்கரமா இருக்கு. අනේ නිසා අල්ලාහ් තාලා අපිට මේ ඉස්ලාම් කියන මේ ජීවිත වටය තුල ජීවත් වෙන්න අවකාශය දීලා තියෙනවා. இது ஒரு பெரிய பாக்கியம். இது ஒரு பெரிய சந்தர்ப்பம். பிறக்கும் போதே அல்லாஹ்வை விளங்கி பிறக்க வச்சான். அல்லது இடையில எங்களுக்கு அல்லாஹ் தாலா இஸ்லாம் என்ற நியமத்தை தந்து அல்லாஹ் எங்களை அதுல வாழ வச்சான். நாங்க அந்த අපි ඒ ක්‍රමයට ජීවත් වෙන්න ඕන. ඉස්ලාම් කියලා කියන්නේ ඇඳුමද පෙනුමද කතාවද නෑ නෑ. ඉස්ලාම් කියලා කියන්නේ අපේ හිතේ තියෙන ඒ විශ්වාසය වගේම ඒකට අනුව හැඩගැහුණු ජීවිතය. අනේ නිසා අපි ජීවත් වෙන්න ඕනේ නමට මුස්ලිම්වරු හැටියට නෙවෙයි ජීවිතයට මුස්ලිම්වරු හැටියට. අල්ලාහ් තාලාගේ ආවනට කීකරු වෙච්ච අල්ලාහ් තාලාගේ ආන පිළිපදින අල්ලාහ් තාලාගේ ආන පිළිගත්ත සැබෑ මුස්ලිම්වරු හැටියට. ஆகவே கண்ணியத்துக்குரிய தாய்மார்களே சகோதரிகளே, எதையுமே நாங்க விட்டு கொடுப்போம். ஆனா இஸ்லாத்தை என்ன செய்ய மாட்டோம், எதுக்காகவும் விட்டு கொடுக்க மாட்டோம். இஸ்லாத்துக்காக எதையும் விடுவோம். ஆனா எதுக்காகவும் நாங்க இஸ்லாத்தை விட மாட்டோம். ஏன்? அல்லாஹ் வகுத்த மார்க்கம் அல் யௌம அக்மல்து லக்கும் தீனக்கும் வ அத்மம்து அலைக்கும் நிஅமதி வ ரதீது லக்குமுல் இஸ்லாம தீனா. අල්ලාහ් තාලා කුර්ආනයේ වැකිය නබිතුමාට හජ්ජතුල් විදාවේදී පහල කරනවා. කුර්ආනයේ අවසාන වැකිය අල් යෞම අක්මල්තු ලකුම් දීනකුම්, අද මම ඔබේ මාර්ගයේ ඉස්ලාම් කියන මාර්ගය සම්පූර්ණ කළමි. ව අත්මම්තු අලයිකුම් නිඅමති, ඒ හරහා මේ ලෝකේ මය වගේ මරණතු ජීවිතේ සියලුම සතුට සෞභාග්‍ය මම ඔබට උදා කළමි. ව රදීතු ලකුමුල් ඉස්ලාම දීනා, මේ ලෝකේ ඔබට ජීවත් වෙන්න පුළුවන් එකම ජීවන මාර්ගයේ හැටියට මා පිළිගත්තේ ඉස්ලාමය පමණයි. அப்படின்னா நாங்க எப்படி வாழணும்? முஸ்லிமாக வாழணும். இன்ஷா அல்லாஹ் මේ තරුණයෝ අල්හම්දුලිල්ලාහ් ගොඩක් මහන්සි වෙනවා මේ කාර්යය වෙනුවෙන්. ඉන්ෂාල්ලාහ් ඉදිරියේදී අපි ඉන්ෂාල්ලාහ් මේ ඉස්ලාමයේ තියෙන ඉගැන්වීම් ගැන, මේ ඉස්ලාමයේ තියෙන මඟ පෙන්වීම ගැන, මේ ඉස්ලාමයේ තියෙන යථාර්ථවාදී දේවල් ගැන, ඊමානයේම කොටස් 6ක් තියෙනවනේ. ඒක මම කතා කරොත් උදේ 6 වෙයි. අල්ලාහ් තාලාව කොහොමද විශ්වාස කරන්නේ? මලායිකාවරුම කොහොමද විශ්වාස කරන්නේ? ඒ වගේම රසූල්වරු කොහොමද විශ්වාස කරන්නේ? රසූල්වරු කියන්නේ අපි දන්නවා මුහම්මද් නබිතුමා, ඊසා අලයිහිස්සලාතු වස්සලාම් තුමා, මූසා අලයිහිස්සලාතු වස්සලාම් තුමා එයාලව කොහොමද පිළිගන්නේ? ඒ කලින් පහළ වෙච්ච ග්‍රන්ථ මොනවද? ඒවා කොහොමද පිළිගන්නේ? ඒ වගේම කලා කදර් කියලා කියන්නේ මොනවද? මරින් පස්සේ ජීවිතය කියන්නේ මොකක්ද? මේ හැමදේම අපි ඉගෙන ගන්න තියෙනවා. ඉන්ෂාල්ලාහ් අනාගතේ අපි ඉන්ෂාල්ලාහ් මේ දේවල් පිළිබඳව සාකච්ඡා කරලා ඒ නිවැරදි මාර්ගෙට ඉන්ෂාල්ලාහ් අපි ඒවා ඉගෙන ගමු. ඉන්ෂාල්ලාහ් ඒ නිසා අපි මේ ජීවත් වෙන ලැබුණු මේ ජීවිතේ ඉන්ෂාල්ලාහ් අපි පුළුවන් තරම් நாங்க தேடி படிச்சு நாங்க சொல்லும் பள்ளிக்கு இந்த தூரம், பள்ளி கிட்ட இல்ல, சஹாபாக்கள் விரும்பினதே பள்ளி இந்த தூரத்துல இருக்கதான். ඒක ලොකු භාග්‍යයක්. දැන් මුස්ලිම් මිනිස්සු ගෙවල් හොයන්නේ පල්ලිය ළඟනේ. එහෙම නෙවෙයි. නබිතුමා මදීනාවට ගියාට පස්සේ ටික දවසක් ගියාට පස්සේ පල්ලිය ළඟ ඉඩම් ටික ගණන් අඩු වුණා. කොහෙද? දැන් ගණන් වැඩිම කොහෙද? පල්ලිය ළඟ ඉඩම්. එහෙමනේ. පල්ලියට දුරින් පල්ලිය ළඟ තියෙන ඉඩම් ටික ගණන් අඩු වුණා. ඊට පස්සේ එක ගමක හිටපු කට්ටිය අයිඩියා කරා අපි නබිතුමාත් එක්ක කතා කරලා පල්ලිය ළඟ තියෙන ඉඩම් ටික ගමු. පල්ලිය ළඟට යන්නේ හොඳයිනේ. නබිතුමා යාලට කිව්වා ඔයාලා කවදාවත් ඒ වැරද්ද කරන්න එපා. කවදාවත් ඒ වැරද්ද නබිතුමා එපා කිව්වා. සහාබවරු ඉස්ලාමයේ තේරුම් ගන්න ටිකක් පල්ලියෙන් ටිකක් දුරට ගියයි. මේ ළඟ ඉඳලා අදාන් කියපුවම අඩි දෙකෙන් එනවට වඩා පස් වේල වඳින්න දුර ඉඳලා එනකොට ලැබෙන ඒ පින ආනිසංශය ඒක වටිනවා. தூரத்துல இருந்து பள்ளிக்கு வர கிடைக்கிற நன்மை பொறுமதி. இதெல்லாம் அல்லாஹ் எங்களுக்கு நன்மை சம்பாதிக்க தந்த வழி. අනේ නිසා අපි හැමෝම ඉන්ෂාල්ලාහ් අපිට ඉගෙන ගන්න අවකාශය තියෙනවා. අපි හැමෝම අධ්‍යයනය කරලා ඉගෙනගෙන ඉන්ෂාල්ලාහ් உண்மையான முஸ்லிம்களாக, எங்கட உடுப்பு முஸ்லிம், எங்கட உடைநடை, எங்கட குடுக்கல் வாங்கல் முஸ்லிம், අපේ ගණදෙනු ඒක මුස්ලිම්, අපේ ඇඳුම් පැළඳුම් ඒක මුස්ලිම්, අපේ වචනය මුස්ලිම්, අපේ අසල්වැසියොත් එක්ක කටයුතු කරන විදිය ඒක මුස්ලිම්.
අන්න ඒ නිසා හුදෙක් නමට විතරක් பேருக்கு மட்டும் முஸ்லிமாக மௌத்தாயினத்துக்கு போறோம் சந்தாக்குல போறதுக்கு மட்டும் முஸ்லிமாக இல்லாம මේ ජීවත් වෙන ජීවිතේ අල්ලාහ් තාලාට අවනතව කීකරුව අල්ලාහ් තාලා හලාල් කරපු දේවල් ජීවිතේ පිළිගෙන අල්ලාහ් තාලා තහනම් කරපු දේවල් ජීවිතෙන් දුරස් කරගෙන සැබෑ වූ පිවිතුරු පිරිසුදු මුස්ලිම්වරු හැටියට ජීවත් වෙන්නට අල්ලාහ් ජල් සුබ්හානහු තාලා මටත් ඔබටත් ආශිර්වාද කරත්වා. අහෝ දෙවියන් අපගේ පව්කමා කරන මනව අප දැන හෝ නොදැන හෝ කළ පව්කමා කරන මනව දැන හෝ නොදැන හෝ මින් මතුවට පව් නොකරන ඔබ වහන්සේ අපට ආශිර්වාද කරන මනව. අහෝ දෙවියනි මේ මහ පොළවේ ජීවත් වන කාලයේ තාක්කල් ඔබ වහන්සේට අවනතව කීකරුව ජීවත් වෙන්නට පුළුවන් පිරිසුදු පිවිතුරු යහපත් ගුණගරුක මුස්ලිම්වරයෙකු හැටියට අපව ජීවත් කරවනු මැනව. අහෝ දෙවෙනි ඔබ වහන්සේගේ අනට අවනත වෙන ඔබ වහන්සේ තහනම් කළා වූ සියලුම අකුසල පාපී හරාම් වූ ක්‍රියාවලින් දුරස්ව ඔබ වහන්සේගේ තෘප්තිය ලබාගත් ජීවිතයක් ගත කරන්න ඔබ වහන්සේ අපට ආශිර්වාද කරනු මැනව. අපගේ මරණය යහපත් කරනු මැනව. මරණ මතු ජීවිතය යහපත් කරනු මැනව. ලෝකවාසී මුස්ලිම්වරුන්ගේ මුමින්වරුන්ගේ පව්කමා කරනු මැනව. ලෝකවාසී සියලු දෙනාට හිදායත් නැමැති ඍජු මාර්ගය ලබා දෙනු මැනව. ربنا آتنا في الدنيا حسنة وفي الآخرة حسنة وقنا عذاب النار رب ارحمهما كما ربياني صغيرا صلى الله وسلم على نبيك الكريم وعلى آله وأصحابه وأتباعه أجمعين سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين.